අයිබෝන් පාස්සෙටෝටල්ගේ ආයතනයේ විද්‍යා විෂය සඳහා පාර ගුරුවරයා මම ගෙනම් මරින්ද ගම්ගේ. එතකොට දැන් ඔයගොල්ලන්ගේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි සහ දෙවෙනි කොටස පේපර් එක සාකච්ඡා සාකච්ඡාවට යන්නේ. එතකොට ඉස්සෙල්ලාම අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න තමයි අපි යන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ මොනවද? බහුවර්ණ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒතර බහුවර්ණ ප්‍රශ්න කියන්නේ එක ප්‍රශ්නයක් සහ උත්තර හතරක් තියෙනවා. ඒ උත්තරෙන් හරියන හෝ නිවැරදිව වඩාත්ම ගැළපෙන හරි කියන ඒ උත්තරේ තමයි අපි තෝරගන්නේ. එහෙම තෝරගන්න එක තමයි අපි උත්තරේ විතර ගහන්න ඕනේ. ඒතර එහෙම අපි තෝරගත්තී එක ප්‍රශ්න තියෙනවා සමහර ඒවා එකපාරට එන උත්තර තියෙනවා. සමහර ඒවා තියෙන එහෙම එකපාරට උත්තරේ නැතිව තියෙනවා. ටිකක් හිතලා බලලා ගන්න ඕනේව තියෙනවා. සමහර තියරි එකම ඕනේව තියෙනවා ගන්න. එහෙම තියෙනවා. අර ඒ නිසා අදාළ එක අදාළ විදිහට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉස්සෙල්ලම අපි ගත්තොත් එහෙනම් අතන අපි පළවෙනි ප්‍රශ්නේ අපි ගත්තොත් එහෙම පළවෙනි ප්‍රශ්නේ අපි ලියනවා මොකද්ද? සෛල සංවිධානයක් නොමැති ජීවි මෙන්ම අජීවී ලක්ෂණ පෙන්න ජීවි කාණ්ඩ වෙන්නේ මොකද්ද? හරි. ඒක සෛලීය සංවිධානයක් නොමැති. හරිද? يعني සෛල සංවිධානයක් නැහැ. සෛල සංවිධානයක් නැහැ කියන ළමයි හරියට ඒ කියන්නේ හරියට සංවිධානයක් يعني සංවිධානය වෙච්ච ඒ කියන්නේ සෛල සංවිධානය නැහැ කියලා කියන ඔයගොල්ලෝ දන්නවා සංවිධානය වෙච්ච නෂ්ටියක් නැහැ. කියන එක. හරිද? එතකොට අපි දන්නා මේ සෛල සංවිධානය යන ප්‍රධාන වශයෙන් අපිට ජීවීන් බෙදන්න වර්ග දෙකකට. ඒ තමයි සංවිධානයේ නෂ්ටියක් තියෙනවා නෑ කියන එක. තියෙනවා නම් ඒකට ටිකක් කියනවා සූනස්ටික් කියලා. එම් සංවිධානයේ වෙච්ච නෂ්ටියක් නැතිවට අපි කියනවා ප්‍රාග්නස්ටික් අය කියලා. නැත්නම් අපි කියනවා ප්‍රෝකැරියෝටා සූනස්ටික් කියන්නේ යූකැරියෝටා. දැන් මෙතන කියන්නේ ළමයි එහෙම සෛල සංවිධානය නැති. හරිද? ඒ කියන්නේ අර වංශ දෙකෙන් එකක්, ඒ කියන්නේ අර වර්ග දෙකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ස්නෑකල කියන්නේ මේ ප්‍රාග්නස්ටිකයිනේ, ප්‍රෝකැරියෝටානේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වගේම ජීවීන්වල අජීවී ලක්ෂණ පෙන්වන ජීවි කාණ්ඩ මොකද? හරි. එතන ප්‍රශ්නේ තියෙන්නේ මේක ගන්න. හරිද? දැන් ඒගොල්ලෝගේ දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය සූනස්ටික කියන එක තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කියන්නේ සංවේදනශීල නෂ්ටියක් තියෙනයිනේ. ඒ කියන්නේ ශාක, සතුන්, දිලීර හරිද? ඒ වගේ ඊට පස්සේ මේ ඒ කට්ටිය අපි ගත්තොත් එහෙම ඒ කට්ටිය ඇති වෙන්නේ සූනස්ටික. සංවිධානශීල නෂ්ටයක් නෙතිය. සංවිධානශීල නෂ්ටයක් තියෙනයි. මේ ප්‍රාග්නස්ටික සංවිධානශීල නෂ්ටයක් නැති අයනේ. ඒ අයට අයිති වෙන්නේ බැක්ටීරියා, වෛරස් හරිද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සයනෝ බැක්ටීරියා හරිද? ඒ කියන්නේ ඒ කට්ටිය අයිති වෙන්නේ සාමාන්‍ය මේ කියන ප්‍රාග්නස්ටික. හරි. දැන් අපෙන් අහන්නේ සංවිධානය නැති හැබැයි ජීවකේ වජී ලක්ෂණ කියන දෙකම පෙන්වන්න ඕනේ. එහෙම පෙන්වන්නේ කවුද? එහෙම පෙන්වන්නේ අපි ගත්තොත් එහෙම එහෙම පෙන්වන්නේ නැහැ බැක්ටීරියා. මොකද බැක්ටීරියාට එහෙම ගතියක් නැහැ. එයාට ජීවගේ මජීවී දෙක ලක්ෂණ පෙන්වන්න පුළුවන් කියලා එකක් නැහැ. දිලීර වලට ගත්තොත් දිලීර වලට එහෙම බෑ. ජීවගේ මජීවී ලක්ෂණ අජීවී ලක්ෂණ පෙන්වන්න කියලා එහෙම එකක් නැහැ. ඊට පස්සේ ප්‍රොටෝසෝවා ගත්තොත් ප්‍රොටෝසෝවා කියන්නේ කවුද ළමයි? ඒක සෛනික ජීවි. ඒ කියන්නේ කවුද? අපි ගත්තොත් එහෙම ඇමීබා හරිද? ඔය යුග්ලිනාගේ පැරමීසියම් වගේ එකක් තියෙන. ඒකට තමයි ප්‍රොටෝසෝවා කියලා. නැත්නම් අපි කියනවා ඒක සෛනික ජීවි. කියන්නේ තනි සෛලය. හරිද? වෛරස් අන්න. ඔන්න හොඳම කතා කරේ. දැන් ළමයි ඔයගොල්ලෝ අහලා තියෙනවද වෛරස් කියලා කියන්නේ ජීවියෝ කියන්නේ? නෑ. අජීවී කියලාත් ආවෙනවා. නෑ ළමයි. ඒගොල්ලෝ ජීවී භවයේ කියන්නේ ඒගොල්ලෝ ජීවීන් කියලා අපි කොහෙවත් හඳුන්වන්නේ නෑ. ජීවී කියලා හඳුන්වන්නේ නෑ. හැබැයි වැඩි කියන්නේ ඒගොල්ලන්ට සෛල සංවිධානයකුත් නෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ට හරියට සංවිධානයේ නෂ්ටියකුත් නෑ. සංවිධානයේ නෂ්ටියකුත් නෑ. හරියට ජීවීන් කියලා සලකන්නේ නෑ. එහෙම කොටසක් තමයි ළමයි වෛරස් කියන්නේ. එතකොට දැන් අපි බලමු ඒගොල්ලන්ට කොහොමද ජීවී ලක්ෂණ පෙන්වන්න පුළුවන්. දැන් සාමාන්‍ය ගත්තොත් ළමයි වෛරස් ජීවි ලක්ෂණ පෙන්වන්නේ එයා කවුරු හරි ජීවි කෙනෙක්ට. ජීවි දෙයකට ඇතුළු වුණොත් විතරයි. එක්කෝ මිනිස්සෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, සාකයකට වෙන්න පුළුවන්. ඒ වගේ ඒවනේ ජීවි ලක්ෂණ පෙන්වන්නේ ජීවීන් කියලා කියන්නේ. ඒ වගේ දෙයකට ඇතුළු වුණොත් විතරයි එයාට මොනවද ජීවි ලක්ෂණ පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට ජීවි ලක්ෂණ පෙන්වන්න පුළුවන්ද? බෑ. හරිද? එහෙනම් වෛරස් එකක්. එහෙම අන්න අපි කියනවා ඇතුළු වෙන කෙනාට ධාරකය කියලා. එහෙම ධාරකයකට එහෙම ඇතුළු වුණොත් තමයි එයාට ජීවි ලක්ෂණ පෙන්වන්න පුළුවන්. එහෙම නැතුව පෙන්වන්න බෑ. එහෙම දෙකම ලක්ෂණ දෙකම පෙන්වන්න පුළුවන් වෙන්නේ වෛරස් වලට තමයි. මොකද එයාට මොකද ජීවිතයකට ඇතුළත් එයාට ජීවි ලක්ෂණ පෙන්වන්න පුළුවන්. ඒතකොට ඒ වගේ මේ එහෙනම් එහෙම ලක්ෂණ දෙකම පෙන්වන්න පුළුවන් නේ වෛරස්. එහෙනම් පළවෙනි එකට උත්තරේ මොකක්ද ළමයි? පළවෙනි උත්තරේ වෛරස්. මේ පළවෙනි මොකක්ද ළමයි උත්තරේ? පළවෙනි උත්තරේ අපි දන්නවා වෛරස් වෙනවා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් මේකයි. පහත රූප වලින් දැක්වෙන සුද්ධ ජීවි කාණ්ඩ පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා කියනවා. ඒතර මේ ABC වලින් කියන ඒවා හරියට දැක්වෙන පිළිතුර මොකක්ද කියලා තමයි ළමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට දැන් මේකේ මේ ABC රූප ගත්තාම එක වෙලාවකට එක එක දේවල් මතක් වෙන්න පුළුවන් ළමයි. හරිද? දැන් මේක නිකන් පේනවා නිකන් මොකක්ද මේක. නිකන් අර මොකක් හරි ඉන්ද්‍රයන් හත්තක් වගේ එකක්. B එක නිකන් පේනවා නිකන් මොකක් හරි
කුරුමිනේ කියන හඩ දෙක කොහෙන් පින්නන්නේ මම කියන සාමාන්‍ය දුක මේ සපත්තු වඩියක් වගේ දුක. එහෙමනේ තියෙන්නේ. හරිද? එතකොට මේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේගොල්ලෝ අපිට අඳුර ගන්න පුළුවන් විදිය තමයි. හරිද? එහෙම කියලා. ඒ කියන්නේ දැන් මේක අඳුර ගන්න පුළුවන් මේ විදිය අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ ළමයි සාමාන්‍යයෙන් මේ හරිද? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය ළමයි මේ ඒගොල්ලන්ගේ තියෙන හැඩය අනුව තමයි ගොඩක්ම. හරිද? හැඩය අනුව තමයි ගොඩක්ම අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ ළමයි. හරිද? එතකොට දැන් අපි බලමු මේකට හරි උත්තරේ මොකක්ද කියලා. දැන් මේ කොහොම වුණත් හරිද? දැන් මෙන්න මේ අපිට මෙතන අඳුර ගන්න පුළුවන් ඈ අඳුරගෙන ඉස්සෙල්ලාම. හරිද? අඳුර ගන්න පුළුවන් ඈ. අඳුර ගන්න පුළුවන් අපි අඳුර ගත්තොත් ඒ ඉස්සෙල්ලාම. මෙන්න මේ C කියලා පෙන්වන්නේ. හරිද? අපි දන්නවා මේ හරිද? අපි දන්නවා ළමයි මේ C කියලා පෙන්වන්නේ. හරිද? මේ C කියලා පෙන්වන්නේ කවුද? C කියලා පෙන්වන්නේ කවුද ළමයි? C කියලා මේ C කියලා පෙන්වන්න ළමයි සපත්තු වැඩි වගේ හැදේ ඉන්නේ. එයා අනිවාර්යෙන් ප්‍රොටෝසෝ වගේ. එක සැලකිලි. අපි දන්නවා පැරමීසියම් කියලා කෙනෙක් ඉන්නවනේ. මෙන්න පැරමීසියම් කියලා ඉන්නේ. අනේ පැරමීසියම් කියන කෙනා අන්‍යයාගේ හැදේ නිකන් මෙන්න මේ වගේ සපත්තු වැඩි වෙනවා. හැදයක් තියෙනවා. හරිද? එහෙම මතකයක්. එහෙනම් එයා අනිවාර්යෙන් ප්‍රොටෝසෝ වගේ කෙනෙක්. එහෙනම් මෙයා කොහොමවත් අපිට ගන්න පුළුවන් මෙයා ප්‍රොටෝසෝ වගේ කියලා C. හරි ඊට පස්සේ අපිට ලේසිම අඳු ගන්න පුළුවන් කවුද බලමු. A. මෙන්න මේ A කියන කෙනා ළමයි සාමාන්‍ය මෙන්න මේ විදිහට ගත්තොත් මේ හැඩයේ තියෙන සාමාන්‍යයෙන් දිලීර වෙයි. හරිද? හේතුව තමයි ළමයි සාමාන්‍ය අපි දිලීර වල මේ විදිහට මෙන්න මේම මෙන්න මේ විදිහට අපි දන්නවා මෙන්න මේ පොඩි ටිප් වගේ දක්වන්න පුළුවන් කියන්නේ බීජාණු. සාමාන්‍ය අපි දන්නවා දිලීර වල ඒගොල්ලෝ හදන ඒගොල්ලන්ගේ ප්‍රධාන වශයෙන්ම මේ වර්ධක කිව්ව ඒ විදිහට හදනවා බීජාණු කියලා જાතියක්. හරිද? වර්ධනය කරනවා. ඒ බීජාණු ගවඩායලා තියෙන මෙන්න මේකේ මේව ඇතුළේ යන ගවඩායලා. මේ තියෙන බීජාණු. හරිද? ඒතකොට මේ දකින්න පුළුවන් ඉන්නේ එහෙම තියෙනවා මේ වර්ධනය වෙලා තියෙන මේ නිකන් නැරලා තියෙන විදිහට දකින්න පුළුවන් ඉන්නේ. එහෙනම් මේ අනිවාර්යෙන් දිලීර වෙන්නේ. හරිද? එහෙනම් ඒ කොහොමද දිලීර කියලා අඳුර ගන්න පුළුවන්? C ප්‍රොටෝසෝවා කියන. කියන්නේ පැරමීසියම් තමයි වෙන උදාහරණයක්. මොකද පැරමීසියම්ගේ හැඩය තමයි මේ තියෙන සපත්තු වැඩේ. හැඩේ අඩි මේ සපත්තු වැඩි වගේ හැඩේ. හරිද? එහෙනම් ඒ දිලීර වෙන්න ඕන. C ප්‍රොටෝසෝවා වෙන්න ඕන. හරිද? එහෙනම් මැදින් එක්කන කොහොමද මේකෙන් කොහොමද උත්තර හොයාගන්න පුළුවන්? උත්තරේ ඇල්ගී තමයි කියලා. හරිද? ඊටු එකක් බලන්න. දැන් A දිලින වෙන්න ඕනි. එහෙම උත්තර දෙකයි තියෙන්නේ. මේ CLG වෙන විදියක් නැහැ. ඒක කොහොමත් ගන්න. හරිද? අනිත් ඒවා කොහොමත් අහන දෙයක් නැහැ. ඒක කොහොමත් ගන්න. යෝමයි ළමයි ඉති උත්තරය. මේ වගේ දේවල් දෙකක් දැනගත්තොත් ඉතින් මැද එක දැනගන්න ඕන කියලා තියෙනවද? නෑ. හරි උත්තරේ කොහොමත් හම්බ වෙනවා ළමයි. හරිද? එතකොට මේ LG කෙනෙක්. හරිද? මේ LG කෙනෙක්. මොකද LG කෙනෙක් කියන්නේ හේතුව තමයි ළමයි. මෙයාගේ තියෙනවා ඇතුලේ හරි තප්පර. හරි තප්පර. කොළ පාට. හරිද? ඒකෙන් තමයි එයා තමන්ගේ ආහාර හදාගන්නේ. හරිද? හැබැයි මේගොල්ලන්ටත් එහෙම දිලීර වලට එහෙම හරිතප්පද නැහැ විශේෂ කියලා හරිතප්පද. ඊට පස්සේ මේ තියෙනවා ළමයි මෙන්න තියෙනවා ආහාරෙත් කියලා තියෙනවා. එහෙම කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම තව වෙනවා එළියට යන මෙන්න මෙහෙම කසිකා දෙයක්ත් තියෙනවා. කසිකා දෙයක්ත් තියෙනවා. පොඩි කසිකා දෙයක්ත් තියෙනවා. ඒ නම් මේ තියෙන මේ ඇල්ගී තමයි. හරිද? ඔය ටැමිඩෝමොනාස් එහෙම කියලා කියන්නේ. හරිද? එමෙ ඇල්ගී. හරිද? එහෙනම් මේ හැටි තමයි තියෙන්නේ. එහෙනම් අපිට මේක හරියටම කවුද කියලා අහන්නේ නැහැ. කවුද ජීවීන් වර්ධක කියලා නෑ. ඒතර උත්තරේ 4 තමයි දිලීර, ඇල්ගී සහ පැරඩයිස්. හරි. අපි යන් තුන්වෙනි. හරි. තුන්වෙනි එක. මිනිස් කනක මැද කනට අයත් ව්‍යුහයක් වන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා. මිනිස් කනේ මැද කනට අයිති වන ව්‍යුහය මොකක්ද කියලා අපෙන් අහනවා ළමයි ඊගාවට. මොකක්ද ව්‍යුහ කියලා අපෙන් අහන්නේ. හරිද? මිනිස් කනේ මැද කනට අයිති වන ව්‍යුහය මොකක්ද කියලා තමයි ළමයි අපෙන් අහන්නේ. බලමු. හරිද? ඔව්. හරි. දැන් ළමයි මෙහෙමයි. දැන් අපේ කන තියෙනවනේ ළමයි. හරිද? අපේ කන තියෙනවනේ ළමයි. අපේ කන ළමයි සාමාන්‍යයෙන් අපිට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් කොටස් තුනකට. ඒ මොකද්ද? ඇතුළු කන, මැද කන සහ බාහිර කන කියලා. හරිද? එතකොට දැන් එහෙම පේන්න තියෙනවා. දැන් කන කිව්වම කනේ පේන්නේ මේ විතරනේ. එහෙනම් කොහොමද මේ මෙහෙම තුනක් දෙන්නේ. ළමයි අපේ කන මෙහෙම පිටින් මෙන්න මේක තිබ්බට මේකට කියන්නේ මොකක් කියලාද? කම්පෙත්ත. කම්පෙත්ත. මොකක්ද කියන්නේ? කම්පෙත්ත කියලා කියනවා. හරිද? ඊට පස්සේ මේ කම්පෙත්තෙන් ඇතුළට මේ දක්වන්න පුළුවන් වෙන්නේ පොඩි කුහරයක් වගේ මේ තියෙන්නේ. ඇතුළට පොඩි ඕගොල්ලන්ගේ ඇතුළේ නාලයක් තියෙන මේ ඇතුළට යන පොඩි නම් මේක දිගට යන නාලයක් තමයි. අපි ඒකට කියනවා බාහිර ශ්‍රවණ නාලය. මොකක්ද කියන්නේ? බාහිර ශ්‍රවණ නාලය කියලා. බාහිර ශ්‍රවණ නාලය. මෙහෙම ගිහින් කොහොම යනවා. ඊට පස්සේ ඇතුළට ගිහින් ඊට පස්සේ මෙන්න මෙතනින් ගිහින් මේ පොඩි තැනක් තියෙනවා. ඒ බාහිර මේ ශ්‍රවණ නාලය ඊට පස්සේ මේ එතනින් ඊට පස්සේ එතනින් පොඩි බිත්තියක් තියෙනවා වෙන වෙන අපි ඒකට කියනවා කර්ණපටහ පඩලය කියලා. අපි ඒකට නිකන් නමක් කියන සාමාන්‍ය විදිහට කම්බරේ කියලා. කම්බරේ පුරනවා කියන්නේ ඒකට එහෙම. ඊට පස්සේ මේ කම්බරේ කියන බිත්තිය තියෙනවනේ. ඒ බිත්තියෙන් එහා පැත්තේ තියෙන එකට අපි කියනවා
ඒ තියෙන මේ view එකට කියන ඇතුළු කන කියලා. ඒතර එළිය කනට තියෙන්නේ බාහිර කන. ඒ කියන්නේ බාහිර කනයි තියෙන්නේ මේ කනපටපල්ලෙන්. කනපටපල්ලෙන් පස්සේ ඇතුළු කන තියෙනවා. ඇතුළු කනට තමයි තියෙන ළමයි අපේ අර තියෙන ශ්‍රවණ අස්තිකා තුනක් තියෙනවා. කවුද? මුද්ගරිකාව, නිගාතිය, දරණ එක. මුද්ගරිකාව, නිගාතිය, දරණ එක කියලා. අපි ඔකට තමයි සාමාන්‍යයෙන් නිකේයයි, කිනිහිරියයි, වැලකුම කියන නම් තුනකුත් කියන්නේ නිකන්. හරිද? ඊට පස්සේ එතනින් පස්සේ ඒ තියෙන මැද කන. ඒතර මැද කන කියන්නේ කොටසට තමයි ඒ ටිකයි තියෙන්නේ. ඇතුළු කන තියෙනවානේ. ඊට ඇතුලින් තමයි ඇතුළු කන කියන එකයි තියෙන්නේ. ටික තියෙන්නේ. ඒකට බාහිර කනටයි තියෙන්නේ මේ බාහිර කම්පෙත්තයි බාහිර ශ්‍රවණ නාලෙත් එක්ක වෙන කනපට අපටලෙන් දක්වනවා. කනපට අපටලෙන් පස්සේ ඊට පස්සේ මිටිය කිහිරිය වැරපුම කියන ඒ ශ්‍රවණස්තිකා තුනයි ටික මැද කනෙන් පස්සේ ඊටු මේ ටික කර්ණ සංකේත සහ ඒ ටික ඔක්කොම අයිති වෙන්නේ ඇතුළු කනට. මේ අර තියෙන බෝල් නිකන් අර දඟ බුරුක්කු වගේ එකක් තියෙන එක තමයි කර්ණ සංකේත කියන්නේ. හරිද? හරි ඒක තමයි ඇතුළු කනට. හරිද? හරි. එතකොට දැන් අපෙන් අහන්නේ මේස් කනේ මැද කන්ට අයත් view hack වෙන මොකද්ද කියලා. දැන් මැද කන්ටයි තියනවාද මැද කන්ට අයත් view hack වන්නේ කියලා අපෙන් අහන්නේ. දැන් මැද කන්ට අයත් view hack වන්නේ මොකද්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මැද කන තුල තියෙන්න පුළුවන් වෙන්නේ මොකද්ද? හරිද? මේ එතකොට දැන් අපි දන්න බාහිර කන මේ බාහිර කනේ තමයි තියෙන්නේ මොකද්ද? කම්පෙත්තයි බාහිර සවන්නාලයි. ඊට පස්සේ මැද කනට වෙද්දි ළමයි තියෙනවා මොකද්ද? මේ සවන අස්තිකා තුන. හරි? මේ ඒ කියන්නේ අර මුද්ගලිකාව, නිගාතිය, දරණ එක කියන්නේ අර ඒ අපි කියන්නේ සවන අස්තිකා තුන. අතුරු කනට වෙන්න තියෙනවා අර මේ මොකද්ද? අර තියෙන දඟරේ වගේ මුරුක්කු වගේ එකක්. කර්ණ සංඛ්‍යාත් එක්ක ශ්‍රවණ ස්නායු කියලා. කියන්නේ ශ්‍රවණ ස්නායු කියන ළමයි අපි මේ අපේ කනෙන් ඇහෙනවන් ළමයි නිකන් යන්නේ නැහැ. නිකන් ඒව ගිහින් කෙලිම මොකද වෙන්නේ? මේ මොලේට පණිවිඩය යන්නේ. මේ මෙහෙම දෙයක් යවුණා මම මේ දේ මේක ලොකු ගෝසාවක් කියලා අපි අඳුරගන්නේ මේ මෙතන අපේ කනෙන් අහලා මෙහෙම කනෙන් ගිහින් ශ්‍රවණ ස්නායුවෙන් මේ මොලේ ඒ අදාළ තැන් වලට යනවා. ඒ යන්නේ ශ්‍රවණ ස්නායුව හරහා නෑ. සරල කතන්දරේ ඔකේ මම කිව්වේ. එතකොට අපෙන් අහන්නේ මැද ගන්නට කිව්වේනේ. දැන් උතර බැලුවොත් එහෙම ස්ටේ කිනාලේ මැද ගන්නටයි කිව්වේ. අපි සුට්ටක් තියෙමු. කර්ණ සංඛ්‍යා මැද ගන්නත් නෑ මේක ඇතුළු කන. හරි ශ්‍රවණ ස්නායුව ඇතුළු කන. කන්න පටාපටි නෑ බාහිර කන. ඒ කියන්නේ බාහිර කන මැද කනේ වෙන් කරන්නේ මේ කන්න පටාපටි. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. හරිද? ඇතුළු කනට තමයි ශ්‍රවණ ස්නායුව මේකයි තියෙන්නේ. මැද ගන්නටයි තියෙන්නේ ස්ටේ කිනාලේ. හරිද? හරිනම් මිටියේ කිනීරිය සහ වැලකුම කියන ශ්‍රවණස්තිකා තුන තමයි අයිති වෙන්නේ. හැබැයි ස්ටේ කිනාලය මැද ගන්නට තමයි අයිති වෙන්නේ සාමාන්‍යයෙන්. මොකද මේ ස්ටේ කිනාලයෙන් කරන්න ළමයි මොකද්ද? හරිද? මේ ස්ටේ කිනාලයෙන් කරන්නේ මොකද්ද ළමයි ස්ටේ කිනාලේ කරන්නේ? ස්ටේ කිනාලයෙන් කරන්න ළමයි මේ මැද කන ඇතුලේ පීඩනයේ සමතුලිත කරන එක. මොකද්ද? මැද කන ඇතුලේ පීඩනයේ සමතුලිත. කියන්නේ වැඩි පීඩනයක් එන්න දෙන්නේ නැහැ, අඩු පීඩනයක් එන්න දෙන්නේ නැහැ. ගානට පීඩනය බැලන්ස් කරනවා. එහෙනම් ඒක තමයි ස්ටේ කිනාල. ඉතින් එන ප්‍රශ්න කරනකොට උත්තරේ අංක 1. හරි. 4. අක්ෂි දෝෂයකට පියම් විදූ පසු පෙනීම සිදුවන ආකාරය දැක්වෙන කින සටහනකට අනුව අක්ෂි දෝෂය සහ පැලඳිය යුතු කාචය x නිවැරදිව දක්වන්නේ. හරි. දැන් ඉස්සෙල්ලා බලමු මෙයාට තියෙන අක්ෂි දෝෂය මොකක්ද කියලා. අක්ෂි දෝෂ වර්ග දෙකයි එක්ක ළඟ පේන්නේ එක්ක දුර පේන්නේ. ඔච්චරනේ වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ දෙකට කියන නම් දෙක මොකක්ද කියලා ගත්තොත් හරිද? ළඟ පේන්නේ නැහැ දුර පේන්නේ නැහැ. එහෙමනේ කියන්නේ. එතකොට ළඟ පේන්නේ නැත්තම් ඒක ළඟ පේන්නේ නැත්තම් අවිදුර නෙමෙයි දුර දෘෂ්ටිකත්වය කියලා කියන්නේ. දුර පේන්නේ නැත්තම් අපි කියන්නේ අවිදුර දෘෂ්ටිකත්වය කියලා. හරිද? ඕක පටල ගන්න පා. ඕක ළමයි අර වචන දෙක අනිත් පැත්ත කියලා හිතන්න. හරිද? දුර නම් දුර දෘෂ්ටිකත්වය කියලා හිතන්න එපා. දුර නෙමෙයි. එන එක අනිත් පැත්ත. ඕන අද සර්කියෝ කියලා මතක තියාගන්න. දුර පේන්නේ නැත්තම් කාට හරි එයාට තියෙන අවිදුර දෘෂ්ටිකත්වය. දුර අනිත් පැත්ත. අවිදුර. අරක අනිත් පැත්ත. හරි ළඟ පේන්නේ නැත්තම් ඒකේ අනිත් පැත්ත කියන්නේ දුර දෘෂ්ටිකත්වය. එහෙමයි වෙන්නේ. ඒ කියන්නේ ඒක සාමාන්‍ය කතන්දරේ මේකයි ළමයි. දැන් ළඟ පේන්නේ නැහැ කියලා මේ මොහොතේ දුර පේනවා කියන්නේ. ඒකයි දුර දෘෂ්ටිකත්වය කියන්නේ. දුර පේන්නේ නැහැ කියන්නේ මේ මොහොතේ ළඟ පේන්නේ නැහැ කියන්නේ. දුර පේනවා කියන්නේ හොඳට මේ මොහොතේ ළඟ පේන්නේ නැහැ කියන්නේ හරි. ඒ කියන්නේ අවිදුර දෘෂ්ටිකත්වය. අන්න එහෙමයි මේ මත කියන්නේ. අවිදුර කියන්නේ ළඟයි, දුර කියන්නේ දුරයි. එහෙම අදහස. අර ඒකේ අදහස අනිත් පැත්තට මාරු කරගන්න. ළඟ පේන්නේ නැත්නම් ළඟ පේන්නේ නැහැ කියන දුර පේනවා. ඒ කියන්නේ දුර දෘෂ්ටිකත්වය. ඔන්න එහෙම මතක තියාගන්න. දුර හරියට පේන්නේ නැහැ කියන්නේ ළඟ පේනවා කියන එක. ඒ කියන්නේ අවිදුර දෘෂ්ටිකත්වය. මොනවද සර් කිව්වේ මතක තියාගන්න ලීසියෙන් මතක තියාගන්න යන්න. හරි. දැන් මේ මොකද්ද මේ තියෙන මෙයාට පේන්නේ නැති ඇයි කියලා අපි ඉස්සලා ඒක බලමු. අයි පේන්නේ නැත්නම් මොකද්ද මෙයාට තියෙන ලෙඩේ කියලා අපි ගත්තොත් එහෙම ඒකයි ඉස්සලා බලන්න ඕනේ. හරිද? මෙයාට පේන්නේ නැත්නම් මෙයාට පේන්නේ නැති වුණා තියෙන ලෙඩේ මොකද්ද කියලා අපි ගත්තොත් එහෙම ඉස්සලා මේක තමයි බලන්න ඕනේ. අපි බලමු. හරිද? හරිද? දැන් දුරදෘෂ්ටිකත්වය කියන එකේදී ළමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ළඟ පේන එක
නෑ කියන එකනේ කියන්නේ. දුර පේනවා හොඳට. ඒතකොට ආලෝක කියන මොකද වෙන්නේ? අපි ගත්තොත් එimhe දැන් දුර පේනවා කියන ළමයි සාමාන්‍යයෙන් ආලෝක කිරණ මේ දෘෂ්ටිතානේ පිටිපස්සට නාභිගත වෙනවා. දෘෂ්ටිතානේ පිටිපස්සටයි තමයි නාභිගත වෙන්නේ. හරිද? එහෙමයි. හරිද? එතකොට දැන් දැන් අවිදුර කියලා කියන්නේ දුර පේන එක අවිදෘෂ්ටියක් කියන්නේ දුර පේන එකනේ පැහැදිලි නැත්තේ ළඟ පේනවා කියන්නේ. එතකොට ඇවිල්ලා කියන දෘෂ්ටි ළමේ තියෙන දෘෂ්ටිතානේ ඉස්සරහින් තමයි නාභිගත වෙන්නේ. හරිද? එතකොට දැන් අපි ගත්තොත් එහෙමයි. එතකොට දැන් මේකේ දැන් අපි ගත්තොත් එහෙම මේ රූප කරණයෙම ලොකුවට හරියටම පැහැදිලිව පේන නෑ ළමයි. හරිද? දැන් දෘෂ්ටිතානේ නාභිගත වෙලා තියෙන එක නෙමෙයි පේන්නේ. අසිදු ලියාදීපස් පේන සිට ආකාර මේ සරාණු අක්ෂිදෝෂේ සහ පැහැදිලි කාචෙන් වලදී වහන්නේ. එතන මේ වෙලා තියෙන ළමයි මේ අරන් තියෙන මේ මොන කාචයක්ද කියලා අපි ගත්තොත් එහෙම තමයි අපිට ගන්න වෙන්නේ. හරිද? එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් දැන් මොකද්ද? දුර දෘෂ්ටිකත්වයේ තියෙන කෙනෙක්ගේ ළමයි ආලෝකීය දෘෂ්ටිතානේ පිටිපස්සෙන් නාභිගත වෙන්නේ. ඒතකොට ළමයි මේ ඒතකොට ආලෝකීය දෘෂ්ටිතානේ පිටිපස්ස නාභිගත. ඒතකොට ඒකට අපිට ගන්න පුළුවන් වෙන්නේ උත්තල කාචය. හරිද? උත්තල කාචය. හරිද? හැබැයි මේ එතකොට අවිදුර දෘෂ්ටිකත්වයේදී දුර පේන එකනේ හරියට වෙන්නේ නැත්තේ. දුර පේන එක වෙන්නේ නැති නිසා ඒතකොට කියන දෘෂ්ටිතානේ ඉස්සරහින් තමයි නාභිගත වෙන්නේ. එතකොට දාන්න වෙන්නේ අපිට අවතල කාචය. හරිද? එහෙමයි. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් අපිට කරන්න වෙන්නේ. එතකොට දැන් මේකේ උත්තරේ විදියට අපි ගත්තොත් ළමයි හරිද? මේකේ උත්තරේ විදියට අපි ගත්තොත් ළමයි හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපිට ගන්න වෙන්නේ ළමයි සාමාන්‍යයෙන් මේ දෙක දුරදෘෂ්ටිකත්වයෙන් උත්තර කාර්ය දාන්න ඕනේ. මොකද ඒක තමයි මෙතන අපිට ගන්න පුළුවන් වෙන්නේ උත්තරේ විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරිද? මේ හරිද? මොකද දැන් අපි ගත්තොත් එහෙම දැන් මේකේ වෙලා තියෙන්නේ හරිද? දැන් මෙන්න මේ x දැන් වෙලා තියෙන x දෝෂේ පිළියම දෙපස්සේ ඒ නිසුන ආකාරයෙන් නේද? දැන් මේ තියෙන්නේ ඒ පේන්නේ නැති මිනිස්සෙට දැන් ඔන්න දාලා කණ්ණාඩි දාලා අදාළ කණ්ණාඩි දාලා එන්එන්සත් එක දාලා කණ්ණාඩි දාලා ඊට පස්සේ කොහොමද ඒ කිනසරණට අනුව පේන්නේ මේ අක්ෂ මේ එදුවට පස්සේ තමයි වෙලා තියෙන්නේ. ඒතකොට දැන් මේ වෙලා තියෙන්නේ හරියටම දැන් ඔන්න දැන් දෘෂ්ටි දාන්න අභය කරලා දැන් ඒ කියන්නේ මනුස්සයට හොඳට පේනවා. ඒතකොට දැන් මේ වෙලා තියෙන්නේ මේ මනුස්සයෙක් ගන්නට හරිද? එතකොට මේ දැන් පෙන්නන්න තියෙන්නේ. ඒතර පෙන්නලා තියෙනවා කියන ළමයි දැන් මෙහෙම මේ එන කිරණ ළමයි මොකදලා තියෙන්නේ? හරිද? එකතු වෙලානේ තියෙන එක පැත්තකට. හරිද? ඒ කියන්නේ උත්තර කාචවල ඕගොල්ලෝ අහලා තියෙනවා කිරණ මේ එන කිරණ එකට එකතු වීම වෙනවා. ඒ කියන්නේ උත්තර කාචවලින් කරන්නේ අபிසාරි කාච කියලා අපි කියන උත්තර කාචවල. ඒ කියන්නේ එන කිරණ මෙහෙම එන කිරණ ළමයි ඒ එන කිරණ එක මේ ලක්ෂයකට එකතු කරනවා. දැන් මේ දෘෂ්ටි විදානට එකතු කරලා තියෙන හරියට. එහෙනම් එහෙම දෘෂ්ටි විදානට එකතු කරලා තියෙනවා කියන්නේ මේ උත්තර කාච තමයි පාවිච්චි කරන්නේ. ඒක උත්තර කාච පාවිච්චි කරන්නේ මොන දෘෂ්ටිකත්වයේ තියෙන කෙනෙක්ද? දුර දෘෂ්ටිකත්වයේ තියෙන එක. ඒ කියන්නේ දුර පේනවා ළඟ පේන්නේ නැහැ කියන එක. හරිද? ළඟ පේන්නේ නැති කෙනෙක් තමයි උත්තර කාච කියන්නේ. එතකොට තමයි යාට හොඳට දෘෂ්ටි ගන්න අපි යන්නේ. හැබැයි ඔක අනිත් පැත්ත. හරිද? ළඟ පේනවා දුර පේන්නේ නැත්නම් රාවිදුර දෘෂ්ටිකත්වයේ නම්. එතකොට අවතර කාච තමයි දාන්න වෙන්නේ. අවතර කාච දැම්මොත් තමයි හරියට පේන්නේ. ඒක දෘෂ්ටි දාන්නේ නැත්නම් නාභිගතේ. හරිද? එහෙමයි වෙන්නේ. හරිද? එතකොට දැන් මේ ගාට කියන නාභිගත වෙලා ඒ කියන්නේ අපි මේකට දාන්න ඕනේ. දැන් මොකද අපි මේක හොයාගත්තේ දාපු ඉස්සරම කාච හොයාගන්න. කාචෙන් දුර කරපස්සේ නැති තියෙන ලෙඩේ හොයාගන්න. උත්තර කාච දාන්නේ එතකොට දුර දෘෂ්ටි. හරි අවිදුර නම් තමයි අවතල කාච. ඒක ලේසියෙන් මතක තියාගන්න. අවිදුරනේ ඒින්ද අවතල කාච. දුර නම් ඒ කියන්නේ උත්තර කාච. අන්න ඒ මතක තියාගන්න. දැක්කද රාමතය ලේසි ක්‍රම. දුර නම් උත්තර කාච. අවිදුර නම් අවතල කාච. දැන් මේකේ හැටියට මෙයාට මනසට තියෙන දුර දෘෂ්ටිගත. ඒ කියන්නේ ළඟ තමයි පේන්නේ. එහෙනම් මේ මනසට පාවිච්චි කරන්න වෙන්නේ උත්තර කාච. හරි. අපි ඊට පස්සේ බලමු. ඊට පස්සේ පහ කුරුදු කොළ වලින් කුරුදු තෙල් වෙන් කර ගැනීමට භාවිතා වන යාන්ත්‍රික ක්‍රමය මොකක්ද? හරි. බලමු කුරුදු තෙල් වලින් කුරුදු කොළ වලින් කුරුදු තෙල් වෙන් කර ගැනීමට භාවිතා කරන ක්‍රමයට කියන නම මොකක්ද කියලා අපෙන් අහන්න. බලමු. මොකද්ද ගන්න කියලා. හරි. හරි. එතකොට මේ කුරුදු කොළ වලින් කුරුදු තෙල් වෙන් කර ගන්න භාවිතා කරන ක්‍රමයට අපි කියන්නේ මොකක්ද කියලා තමයි අපි කියන්නේ. හරිද? අපි ඒකට කියන්නේ විශේෂ නමක් කියනවා මොකක්ද කියලාද කියන්නේ? අපිට කියන ළමයි මෙන්න මේ විදිහට අපි ගත්තොත් එහෙම අපිට කියන ළමයි මේ කුමාරාසවණී කියලා. හරිද? කුමාරාසවණී කියලා කියන්නේ. ඇයි ළමයි අපි කියන කුමාරාසවණී කියන්නේ? මොකද ළමයි අපි ගත්තොත් එහෙම දැන් කුමාරාසවණී කරන්නේ මොකද්ද ළමයි? ඒකද කරන්නේ හරිද? ඒ කියන්නේ දැන් ශාක වල තියෙන වාෂ්පශීලී අනවශ්‍ය කොටස් තියෙන්නේ. ඒවා අයින් කරගන්න එක තමයි ළමයි මේ මෙන්න මේකෙන් කුමාරාසවණී කරන්නේ. ඒතර දැන් කුරුළු තෙල් කුරුදු කොළෙන් කුරුළු තෙල් හදාගෙන ඉද්දි අර වාෂ්පශීලී අනවශ්‍ය දේවල් අයින් කරන්න තමයි මේ කුමාරාසවණී කියන එක පාවිච්චි කරන්නේ. තේරුණාද? හරිද? අන්න එතකොට එතෙන්දි වෙන්නේ මේ රත් වෙච්ච හිමාලය දේවල් ළමයි. ඒ කියන්නේ 100ට වඩා වැඩි මේ වතුර ළමයි හිමාලය කියලා කියන්නේ. අන්න ඒ කියන්නේ 100ට වැඩි රත් වෙච්ච හිමාලයෙන් තෙල් වාෂ්ප කරලා ඒවට පස්සේ අපිට මොකක් කරන්නේ? සිසිල් කරලා වෙන් කරගන්න.
වාෂ්ප වෙලා එවට පස්සේ ඒකට ඒ වාෂ්ප වෙලා යනකොට වෙන් වෙන ටික වෙන් වෙනවනේ ළමයි. අන්න එහෙමයි. එතකොට එහෙම තමයි ළමයි අපි අන්නේ කියන හිමාලාසවණය කියලා කියන්නේ. එතකොට අන්නේ ක්‍රමයෙන් තමයි කුරුදු කොටේ කුරුණු තෙල් වෙන් කරගන්න භාවිත කරන යාන්ත්‍රික ක්‍රමය. එහෙනම් එහෙම කුරුදු කොටේ කුරුණු තෙල් වෙන් කරගන්න භාවිත කරන යාන්ත්‍රික ක්‍රමය මොකක්ද කියලා ඇහුවොත් මේ යාන්ත්‍රික ක්‍රමය තමයි මොකද්ද ළමයි? හිමාල ආසවණය කියන ක්‍රමය. හරිද? එතකොට ඒකෙදි වෙන්නේ අරක තමයි. ඒ කියන්නේ හරිද? වෙන්නේ මොකද්ද ළමයි? හරිද? ඒ කියන්නේ ඒකේ තියෙන අනවශ්‍ය වාෂ්පශීලී දේවල් අයින් කරලා හරිද? මේ ඒවා අයින් කළා මේ ඊට පස්සේ අපි මේ රත් වෙච්ච හුමාලෙන් ඒ තෙල් වාෂ්ප කරලා ඊට පස්සේ වෙන් කරලා අර ගන්නවා. එතකොට තෙල් ටික වෙනම වෙන් කරලා අරගන්නවා. ඒක තමයි හුමාලසෝන කියන්නේ. ඒ හුමාලේ පාවිච්චි කරන ඉඳ තමයි ළමයි හුමාලසෝන කියන්නේ. තේරුණාද? එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ අංක 2. හරි. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ යන්න ළමයි. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා. සමජාතිය හා විෂම ජාතිය මිශ්‍ර වලට උදාහරණ නිවැරදිව දක්වන්නේ මොකේද කියලා අහනවා. හරිද? හරි. එතකොට සමජාතිය විෂම ජාතිය මිශ්‍රණයට උදාහරණ නිවැරදිව පිළිවෙලින් දක්වන්න පුළුවන්. එතකොට ළමයි සමජාතිය විෂම ජාතිය කියලා කියන්නේ ඉස්සලා මොනවද කියලා ගන්නට? මිශ්‍රණයක් කියන ළමයි මේ එක එක ද්‍රව්‍ය එකට එකතු වෙලා හැදිලා තියෙන කලවම. සරලව කිව්වොත් එimhe අච්චාරුවක් පිළිගන්න ළමයි. ඒක තමයි මිශ්‍රණය. හරි. අපි පාඩ මිශ්‍රණය කියන්නේ තියෙනවා. මිශ්‍රණයක් කිව්වහම හරිද? එහෙම. එතකොට ඒ කියන්නේ ළමයි මිශ්‍රණය කිව්වම මිශ්‍රණ ප්‍රධාන වර්ග දෙකයි. මොකද්ද ප්‍රධාන වශයෙන් මිශ්‍රණ වර්ග දෙක? ඒ තමයි සමජාතියයි විෂම ජාතියයි. සමජාතිය. සම කියන්නේ සමානයි. විෂම කියලා කියන්නේ වෙනස්. අන්න ඒ වචනේ මත තියාගන්න. ඔක අමතක වුණොත් මත තියන වචනේ මත තියන. සමාන සමානයි විෂම වෙනස්. ඒක සමජාතිය දාන ළමයි මොකද වෙන්නේ? මේ මිශ්‍රණයේ ඒ අදාළ මිශ්‍රණය හැමතැනකම සංයුතිය එක සමානයි. කොටස් වෙන වෙලා පේනවද වෙන වෙනවද කියලා? නෑ. හරි. මම උදාහරණයක් ගන්නකො ළමයි. හරිද? ඊතනක ඔය වතුර එක සීනි ටිකක් දී කරනවා. සීනි ටිකක් දී කරාට පස්සේ ඔයා හිතන්නේ එක තැනක සීනි රහක් කරලා තව තැනක ලුණු රහක් වෙilla නැත්නම් වතුර හරි මොන හරි වෙන රහක් වෙනවද? එහෙම නෑ. හැමතැනකම සීනි රහම තමයි එන්නේ. කොටස් වෙන වෙලා පේනවද වෙන වෙනම? නෑ. එහෙම නෑ. මිශ්‍රණය හැමතැනකම සංයුතිය එක සමානයි. කොටස් වෙන වෙලා පේන්නේ නෑ. ආන්න ඒ වගේ වට තමයි සමජාතිය කියන්නේ. හරිද? විෂම ජාති කියලා කියන්නේ ළමයි අපි මේ මොකක් ඒ අපි ගන්න මේ මිශ්‍රණය හැමතැනකම සංයුති එක වගේ නැත්තම් තනින් තනට සංයුති වෙනස් නම් කොටස් වෙන වෙලා පේනවනම් ඒක තමයි විෂම ජාතිය. තේරුණාද? ආයෙන සමජාතිය කියන්නේ මිශ්‍රණය හැමතැනකම සංයුති සමානයි නම් විෂම ජාතිය මිශ්‍රණේ තනින් තනට සංයුති වෙනස් නම්. හරිද? එහෙනම් අපි දන්නවා දැන් අපි සමජාතිය වල උදාහරණ ගන්නවා මිශ්‍රණේ හැමතැනම සංයුති සමානයි වට ළමයි අපි මොනවා කියන්නේද? හරිද? සමජාතිය කියලා කියන්නේ ඒ සමජාතිය වල උදාහරණ තමයි සාමාන්‍ය අපි ගත්තොත් එහෙම සීනි ද්‍රාවණය ලුණු ද්‍රාවණය ඒ වගේ වට. හරිද? එතකොට සංයුති හැමතැනම තැනකට වෙනස් වෙන ඒවා තමයි විෂම ජාති කියලා කියන්නේ. කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් එහෙම ෆුඩ් සලාඩ් එක හොඳ විෂම ජාතියක්. මොකද එක තැනක ගත්තොත් එහෙම අන්නාසි තව තැනක කෙසෙල් තව තැනක අම්බ හරි මේවා හරි තියෙන්න පුළුවන්. හරි අපල හරි ඒක. හරි. තව නැත්තම් අපිට බොර ගන්න පුළුවන්. බොර ගන්නකොට අපි ගත්තොත් එහෙම බොර ජලය ගත්තොත් මැටි අංශු යට තැන්පත් වෙලා වතුර උඩට. ඒවා තමයි විෂම ජාති. කියන්නේ තැනිටට සංයුති වෙනස් කොටස් වෙන් වෙලා පේන සමජාතික එහෙම නැහැ. තැනින් තැන එකම සංයුතිය ඉන්නේ. හරිද? එතකොට එහෙනම් උත්තරය අපෙන් ගන්න සමජාති විෂම ජාති විශ්ලේෂණ උදාහරණ නිවැරදිව පිළිවෙලින් දැක්වෙන්නේ මොකක්ද කියනවා. ඒවා නිවැරදිව තියෙන්නේ සමජාතිය නම් ඔන්න ලුණු ද්‍රාවණයේ මුහුදු ජලයේ ලුණු ද්‍රාවණය. හරිද? එතකොට මේ නෑනේ. එතකොට එහෙම අපිට ගන්න බෑ. මේක එහෙම ගන්න බෑ. සමජාති විෂම ජාති විශ්ලේෂණ උදාහරණ නිවැරදිව පිළිවෙලින් තියෙනවා. මුහුදු ජලයේ කිව්වම මේකේ වෙනස් කියලා ගන්න බෑ. මුහුදු ජලයේ කිව්වම ලුණු වතුර කියන්නේ ලුණුනේ. ඒ කියන්නේ ලුණු වලින් ගොඩක් තියෙන සෝඩියම් කාබනේට් තියෙන නිසා එහෙම ගන්න බෑ. බදාම් මිශ්‍රණ විෂම ජාතිය කොහොමද ගන්න බෑ. පළතුරු සලාදේ විෂම ජාතියයි සීනි සම ජාතිය ගන්න බෑ. පිළිවෙලින් අහන්නේ සමජාතිකක් පළවෙනි තියෙන විෂම ජාතිය ඊගාට. සමජාතිය තමයි සීනි ද්‍රාවණය විෂම ජාතිය තමයි බොර ජලය. එහෙනම් ඒක තමයි ගන්නවා. උත්තරය අංක 3. දැන් ඕගොල්ලන්ට එහෙනම් මතක් වුණා සමජාතිය කියලා කියන්නේ මොකද්ද? විෂම ජාතිය කියලා කියන්නේ මොකද්ද? දැන් හදිසියට මේක මතක නැත්නම් කෙලින්ම ගියා අච්චුපතේ පාඩමට. හරිද? මිශ්‍රණ පාඩමට ගියා. මිශ්‍රණ පාඩමේ බලාගත්තා. හරිම ලේසියි නෝ මතක කරන්නේ. ආයෙත් කවිකට අර 7 වෙනි ප්‍රශ්නේ එනවා. 7 වෙනි ප්‍රශ්නේ කියනවා බලයේ දෛශික රාශියක් ලෙස හඳුන්වන්න. හරි. ඔන්න මෙන්න මේකයි කතන්දරය ළමයි. හරිද? බලයේ දෛශික රාශියක් ලෙස හඳුන්වන්නේ ඇයි කියලා අහනවා. හරිද? ප්‍රධාන වශයෙන් අපි භෞතික විද්‍යාවේදී ඒ කියන්නේ අපි කතා කරන රාශි වර්ග දෙකක්. ඒ කියන්නේ මිනුම් වර්ග දෙකක්. එකක් දෛශික රාශිය අනික අදිශ රාශිය. ඒතකොට මේ දෙකේදී වෙනස්කම තමයි ළමයි අදිශ රාශිය වල විශාලත්වයක් විතරයි තියෙන්නේ. දිශාවක් නැහැ. කියන්නේ නිශ්චිත දිශාවක් නැහැ විශාලත්වයක් විතරයි. හැබැයි දෛශික රාශිය වල ළමයි නිශ්චිත දිශාවක් වගේම විශාලත්වයක් කියන මේ දෙකම තියෙනවා. ඔන්න ඔකයි ඔය දෙකේ වෙනස. මොකද්ද? අදිශයකේ විශාලත්වයක් විතරයි තියෙන දිශාවක් නැහැ. මේ දෛශිකයේ විශාලත්වයක් දෙකම තියෙනවා. හරිද?
දැන් අපි නිකන් උදාහරණයක් ගන්න. ඔයා කාලෙම අයිනවා. ඔයා කියනවා පැය 2යි. ඒතර ඉෂාරත් එක්ක විතරයි නේද? මොකද කාලයට දිශාවක් තියෙනවද? මේ දකුණට යනවා රැකියට යනවා කියන ඒවා තියෙනවද? නෑ. එහෙනම් එහෙම දිශාවක් නෑ. එහෙනම් කාලයේ ස්කන්ධේ ඒ වගේ කිලෝග්‍රෑම් ග්‍රෑම් වලින් ගන්නට දිශාවක් නෑ. එහෙනම් ඒ වගේ ඒවා අදිශ රාශි. ඒතර දෛශික රාශි මොනවද ළමයි? විශාලත්වයකම දිශාවකුත් තියෙනවා. දැන් බලය හිතන්නකො. මොකක් හරි එකක අපි දැන් මොකක් හරි දෙයක් අල්ලු කරනවා අපි මෙන්න මෙච්චර බලයක් දුන්නා. අපි මේ බලයට අපි ඒකයක් ගන්නවා නේද නිව්ටන් 50යි නිව්ටන් 100යි එහෙම කියලා අපි ගන්නවානේ. ප්‍රවේගය හිතන්නකො. ප්‍රවේගය මයිව තප්පරයට මීටර වලින් හැබැයි අපි දන්නවා ඒ උතුරට හරි දකුණට හරි නැගෙට හරි ඒ දිශාවත් හරියට දාන්න ඕනේ. අන්න ඒ වගේ. ඒවා තමයි දෛශික රාශි. හරිද? එතකොට බලයේ දෛශික රාශියක් නිසා හඳුන්වන්නේ ඇයි? එතකොට දෛශික රාශි වල අපි දන්නවා දෛශික රාශි වල තියෙන ප්‍රධානම දේ තමයි දෛශික රාශි කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් විශාලත්වය සහ දිශාවක් කියන දෙකම තියෙනවා. ඒ දෙකම ඒ දෙකෙන් දිශාවක් නැත්නම් ඒවා අදිශ දෙකම තියෙනවා කියන්නේ දෛශික. ඉතින් බලයේ දෛශික වෙන්නේ හේතුව ඒක විශාලත්වයක් වගේම දිශාවක් කියන දෙකම තියෙනවා. උත්තරේ අංක 2. ආ ඒවල ඉසිලා. 8 වෙනි ප්‍රශ්නේ. ඒවට ගොඩාක් ඉන්න ඕනේ නැහැ. 8 වෙනි ප්‍රශ්නේ. හරි. නිව්ටන් 60ක බරකින් යුක්ත වස්තුවක් මත නිව්ටන් 20ක බර යකඩ බෝලයක් තබා ඇති විට පොළොව මත ඇති කරන පීඩනය දෙන්නේ. මොකද්ද කියලා අපි අහනවා. හරි. එතකොට ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනි කාරණාව තමයි ළමයි. හරිද? මේකේ හරිද? දැන් අපි ගත්තොත් එහෙම මේ එතකොට දැන් අපි ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම දැන් බර කියලා කියන්නේ මොකක්ද? බර කියලා කියන්නේ අත්‍යවශ්‍යම ගුරුත්වාකර්ෂණ බලය නිසා ස්කන්ධය මත ඇති වෙන අරගෙන 10න් වැඩි කරාට පස්සේ අපි ගන්න. ඒ කියන්නේ අපි අත්‍යවශ්‍ය ගුරුත්වාකර්ෂණ බලය නිසා අපි වස්තුවට ඒ කියන්නේ මොකක් හරි වස්තුවක් ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා යද ගැනීම තියෙන හැකියාව පෙන්වන්නේ බලෙන් තමයි. නිව්ටන් වලින් අපි ඒක පෙන්වනවා. හරිද? එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් නිව්ටන් 60ක බර වස්තුවක් තියෙනවා කියලා කියන්නේ හරිද? දැන් සාමාන්‍යයෙන් දැන් මේ අපි මේ බර කියන එක සඳහන් කරන්නේ මොකක් හරි වස්තුවේ ස්කන්ධය වැඩි කිරීම 10යිනේ. 10න් වැඩි කරලා ප්‍රශ්න අපිට නිව්ටන් වලින් අපිට ඒ අදාළ එක හම්බ වෙනවා. හරිද? එතකොට දැන් ඒ කියන්නේ අත්‍යවම ගත්තොත් එහෙම දැන් ඇත්තටම මේ වස්තුවේ බර නිව්ටන් 60යි වුණාට එයාගේ ඇත්තම වස්තුවේ ස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් කියන්නේ කිලෝග්‍රෑම් 6යි. හරිද? ඒ වගේම යකඩ බෝලේ බර නිව්ටන් 20යි කියලා කිව්වට එයාගේ ස්කන්ධය යකඩ බෝලේ කිලෝග්‍රෑම් 2යි. හරිද? දැන් අහන්නේ ඒ බර මෙන්න මෙච්චර එකක් තියෙනවා. එහෙම වර්ගිත වස්තුවක් මත මෙන්න 20ක යකඩ බෝලයක් තියලා තියෙනවා. ඒව තියලා තියෙද්දි පොළොව මත ඇති කරන පීඩනය කීයදාගෙන. ඒතර පීඩනයේ සූත්‍රය මොකද්ද? බලය බෙදීම වර්ගඵලයෙන්. බලය බෙදීම වර්ගඵලය. ඒතර සම්පූර්ණ බලය කීයක්ද? එතකොට මෙන්න මේ වස්තුව මත තියෙනවා නිව්ටන් 20ක යකඩ බෝලයක්. ඒතර වස්තුවේ මේ බරයි යකඩ බෝලේ බර කියන දෙකේම බරනේ පොළොව මේ පොළොව මත ඇති කරන්නේ. ඒ කියන්නේ පොළොව දරන් ඉන්නවනේ. එහෙනම් නිව්ටන් 60යි 20යි කියන දෙකම එකතු කරලා නිව්ටන් 80 එන උත්තර අනිවාර්යෙන් උඩට එන්න ඕනේ. මේවා හදන්න දෙයක් නැහැ කෙලින්ම ගන්න පුළුවන්. එතකොට මේ එහෙනම් මේ දෙකෙන් උත්තරයක් එන්න ඕනේ. හරි. ඒකෙත් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම හරිද? මේ වර්ගඵලය වෙන්නේ වස්තු කියන්නේ පොළොව මත ස්පර්ශ වෙලා තියෙන පුෂ්ටි වර්ගඵලය. ඉතින් පොළොව මත ස්පර්ශ වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ කියන කවුද? වස්තුවනේ. වස්තු කියලා කියන්නේ මේ කියන ඝනකාභ හැටි වස්තුවනේ. එහෙනම් ඝනකාභ හැටි වස්තුවේ වර්ගඵලය වෙන්නේ. ඝනකාභ හැටි වස්තුවේ වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද? හරිද? මේ විදිහට අපි ගත්තොත් එහෙම කීයද අපිට ගන්න වෙන්නේ? හරිද? හරි. ඒ කියන්නේ වර්ගඵලය ගත්තොත් එහෙම දිග වැඩි කිරීම පළ හරිද? අපි ගත්තොත් එහෙම දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උසනේ ළමයි මෙතන ගන්න වෙන්නේ වර්ගඵලය ගත්තාම. ඒතකොට ළමයි අපි ගත්තොත් එහෙම මේ වර්ගඵලය ගන්න වෙන්නේ කොහොමද? නෑ දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උසනේ මේ කියන්නේ පරිමාණ සෝරි. ඒ කියන්නේ මේ දිග වැඩි කිරීම පළනේ. එතකොට දැන් මේ ඝනකාභයට වස්තුවක් නිසා මේකේ දිග මීටර 2යි පළල මීටර 1යි. මේක උසනේ උස අපිට අදාළ නැහැ. එහෙනම් උස්තේ ස්පර්ශ වෙන වර්ගඵලයනේ ඕනේ. උස්තේ ස්පර්ශ වෙන්නේ මේ දිගයි මේ පළලයි. එහෙනම් දෙක වැඩි කිරීම එක පහළට එන්න ඕනේ මේ විදිහට. උඩට 80 එන්න ඕනේ. එහෙනම් උත්තරේ අංක 3 කියලා අපිට ගන්න පුළුවන්. හරි? උත්තරේ අංක 3 කියලා. දැන් මේක අරගෙන මේකට ගන්න පුළුවන්. එහෙම ගන්න බෑලා. පළල උසෙන් වැඩි කරා කියලා. ඒක නෙමෙයි වර්ගඵලය. උස්තේ ස්පර්ශ වෙන්නේ දිගයි පළලයි. වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළලනේ ඝනකාභයට වස්තුවන ළමයි දිග වැඩි කිරීම පළල තමයි වර්ගඵලය කියන්නේ. එහෙනම් උත්තරේ අංක 3. ඒතකොට ඒ කියන්නේ දැනගන්න ඕන දෙයක් වර්ග මේ පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵල. මොකක් හරි මේ පුෂ්ඨයක් මත ස්පර්ශ වෙන වර්ගඵලයෙන් මත ඇති කරන බලය කියන එක. ඒක වර්ගඵලයක් මත ඇති කරන බලය කියන එක තමයි පීඩනය කියලා කියන්නේ. දැන් මේකට දාලා ගත්තොත් මේ බර වෙන්නේ මේ නිව්ටන් 60 වස්තුව මත 20ක බෝලයක් කියලා දෙනවා. ඒතකොට දෙකීම එකතුව 80යි. 80 පුෂ්ඨ ස්පර්ශ වෙලා තියෙන්නේ මේ 2යි 1යි කියන වර්ගඵලයට. ඒතර ඒක වැඩි කරන එක. ඒතකොට උත්තරය අංක 3. යමෙන් ප්‍රශ්නයක් බලන්න. යමෙන් ප්‍රශ්න තියෙනවා ළමයි.
මොකද්ද? ඊට පස්සේ තියෙනවා රුධිර සංඝටකයේ හා එහි කෘත්‍ය නිවැරදිව දක්වා ඇති පිළිතුර මොකක්ද කියලා අපෙන් අහන්න. හරි. සංඝටකයයි ඒකේ කෘත්‍යයි හරියට දක්වලා තියෙන්නේ මොකේද කියලා තමයි ළමයි අපෙන් අහන්නේ. බලමු. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම රුධිර සංඝටකයේ කෘත්‍ය නිවැරදිව අපි ගන්න ප්‍රදාශයෙන් අපේ රුධිරයේ ප්‍රධාන සංඝටක තුනක් තියෙනවා. රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ පට්ටිය. ඒතකොට ළමයි රතු රුධිරාණු වලින් කරන්නේ සරල දේ. හරිද? අපේ ඇඟ පුරාම ඔක්සිජන් අරගෙන යන්නේ. අපේ ඇඟ පුරා ඔක්සිජන් අරගෙන යන්නේ. හරිද? ඒ කියන්නේ අපේ රතු රුධිරාණු වල තියෙන විශේෂ සංඝටකයක් හිමොග්ලොබින් කියලා. ඕවයින් තමයි ළමයි අපේ ඇඟ පුරාම ඔක්සිජන් අරගෙන යන්නේ. හරිද? ඒ ඔක්සිජන් අරගෙන යන ලේසි වෙන්නේ හිමොග්ලොබින් වලට බැඳලා තමයි ඔක්සිජන් වලට අරගෙන යන්නේ. නැත්නම් එයාට හැමතැනම ඔක්සිජන් අරගෙන යන්න අමාරුනේ. හිමොග්ලොබින් හරහා තමයි ඔක්සිජන් අරගෙන යන්නේ. එහෙනම් ඒ හිමොග්ලොබින් හරහා මේ දේහ පුරා ඔක්සිජන් පරිමාණය කරන ඒවා රතු රුධිරාණු. සුදු රුධිරාණු වලින් කරන්නේ අපේ ඇඟේ හරියට ඇටැක් කරන ඇටැක් කරන්නේ එක එක විෂ බීජ ආරාමයේ වගේ ඉන්නවා. අන්න උන්ට ඒව උන්ව පරිස්සම් කරගෙන උන්ව ඇටැක් කරලා වරෙන්ක දෙන්නම් කියලා තියාගෙන ඉන්න සුදු රුධිරාණු. ඒ ඇටැක් කරලා තියාගෙන හරියට එනිමීස්ලා වගේ. ආරක්ෂකය වගේ જાතියක් තමයි සුදු රුධිරාණු. ඒ කියන්නේ අපේ දේහයට පිටින් එන ව්‍යාජනකයන්ගේ ආඝාතක දේ වලින් ආරක්ෂා කරන එක තමයි සුදු රුධිරාණු. පට්ටිකා වලින් කරන ළමයි රුධිරේ කැටි ගන්න. රුධිරේ කැටි ගසන එක. ඒ කියන්නේ හිතන්නකො අපේ ඇඟේ මොකක්ද තුවාලයක් වුණා කියලා. ඔන්න තුවාලයක් වුණා. තුවාලයක් වුණාට පස්සේ එළියට ලේ එනවනේ. ලේ එනක එහෙම දිගටම ලේ වුණොත් ලේ යන්නේ කිව්ව ප්‍රශ්නේ ඒ යන එක බලක් කරලා පට්ටිකාවක රුධිරේ කැටියක් හදන රුධිරේ කැටි ගසන ගන්නේ පට්ටිකාව. එහෙනම් එහෙම හරියට ගැළපෙන උත්තරේ මොකක්ද කියලා අපි ගත්තොත් එහෙම. එතකොට රතු රුධිරාණු කැටි ගසන්නේ නැහැ. සුදු රුධිරාණු ඔක්සිජන් පරිමාණය කරන්නේ නැහැ. රුධිර පට්ටිකාව ව්‍යාජන වෙනස් කරන්නේ නැහැ. හරි උත්තරේ අංක 4. රතු රුධිරාණු තමයි ඔක්සිජන් පරිමාණය කරන්නේ. හරි. ඔන්න දැන් අමතක වුණොත් ඒ ටික මතක් කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි 10 වෙනි එකට අපි ගත්තා. හරිද? 10 වෙනි එකට අපි ගත්තා. 10 වෙනි එකේ තියෙනවා ජීවයේ සම්භවය පිළිබඳ වාද අතුරින් විද්‍යාත්මකව පිළිගත හැකි වාදය. ඔයාලම ඒ කියන්නේ එක එක වාද තියෙනවානේ ළමයි. හරිද? අපි තමයි ජීවයේ කියන්නේ අපි ඇත්තටම අපේ ලෝකේ ජීවය පටන් ගත්ත කියලා කියන සාධක අතරින් හරිද? එක එක මේවා වාද තියෙනවා. හරිද? මේ හරිද? හැබැයි ඔය ඔක්කොගෙම අපිට පිළිගන්න පුළුවන් වාදය මොකක්ද කියලා අපි ගත්තොත් එහෙනම් අපිට පිළිගන්න පුළුවන් එක වාදයක් තියෙනවා. මොකක්ද? ජෛව රසායනික පරිණාම වාදය කියන එක නම. හරිද? අන්න ඒක තමයි පිළිගන්න පුළුවන් එකම එක. හරිද? හරිද? ඔක ඔය හැල්ඩන් කියලා විද්‍යාඥයෙක් තමයි හොයාගෙන තින්නේ මේ ඉස්සර කාලේදී. ඒකෙන් තමයි හොයාගෙන තින්නේ ජෛව රසායනික පරිණාම. ඕකෙන් තමයි මේ වගේ විශේෂම වාදී කියලා තියෙන දෙවියෝ මෙහෙම මේ ජීවියෝ මැව්වා එහෙම කියලා කියන සෑන්සින් ජනවාදීද කියන්නේ නිකම්ම ඉදෙම වුණා කියලා තමයි ඒකෙදි කියන්නේ. කොස්මොයික් කියලා කියන්නේ උල්කාපාතයක් කරලා ඒකින් ජීවි හටගත්ත කියලා එකක් කියන්නේ. හැබැයි දැනට විද්‍යාවෙන් පිළිගන්නේ ජෛව රසායනික පරිණාමවාදී. එහෙනම් ඒක මතක තියාගන්න. ඒවට වැඩි විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ ළමයි. ඒක කොහොමවත් සාමාන්‍ය දැනගන්න. එහෙනම් උත්තරය අංක. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පහසන ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශ මොකක්ද කියලා අපි අහනවා. හරිද? පහසන ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශ මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. 11 වෙනි. හරි. අපි බලමු. හරි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ළමයි මේ අසත්‍ය ප්‍රකාශන ළමයි අපෙන් අහන්නේ කියන්නේ වැරදි එක තමයි අපෙන් අහන්නේ ළමයි. එතකොට දැන් බලමු අපි ගත්තොත් එහෙම මේ හරිද? අපි ගත්තොත් එහෙම අපි බලමු කුක්කුෂී වම් කර්ණිකාඩු විවෘතය. හරිද? කුක්කුෂී වම් කර්ණිකාඩු විවෘතය. ඔව් ළමයි. කුක්කුෂී ගත්තොත් එහෙම කුක්කුෂී වම් කර්ණිකාඩු විවෘතය. දැන් අපි ගත්තොත් එහෙම අපි එහෙම රූපේ ඇඳුත් එහෙම ළමයි. හරිද? මෙන්න මේක තියෙනවා මට මේක සුට්ටක් පැහැදිලි කරන්න මේ නිසා ළමයි පොඩ්ඩක් මේක කරන්න වෙනවා. හරිද? එහෙනම් මෙන්න මෙතනින් තියෙනවා මහා ධමනි. හරිද? මහා ධමනිය තියෙනවා මෙහෙම. හරිද? මෙන්න එහෙම කොහොම තියෙනවා දෙකයි හරිද මෙහෙම යනවා මේක හරි ඊට පස්සේ කොහොම තියෙනවා හරි මේක තමයි මහා ධමනි ඒතර මේව තමයි වම් කුක්කුෂිය ධමනි මේ තමයි දකුණු කුක්කුෂිය ධමනි මේ තමයි එන ශිරා වම් කුක්කුෂිය ශිරා දකුණු කුක්කුෂිය ශිරා හරිද ඔව් එතකොට මම් කුක්කුෂිය ශිරා ගත්තොත් කියන්නේ කුක්කුෂිය ශිරා ගත්තොත් එන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් කුක්කුෂිය ශිරා අපි දන්නවා මේ විවෘත වෙන්නේ කොහෙටද කියලා ගත්තොත් එහෙම වම් කර්ණිකාට තමයි විවෘත වෙන්න ළමයි. හරිද? දැන් මේකෙන් දකුණු කුක්කුෂි ශිරාවණී කරන ළමයි අර පෙනහළු වලින් නම් එන ඒ කියන්නේ ඔක්සිජනීකృత ඔක්සිජන් වලින් පිරිච්ච රුධිරයේ අරගෙන ඉන්න ප්‍රදේශයේ වම් කර්ණිකාට එහෙම වම් කර්ණිකාට අරගෙන ගිහින් තමයි වම් කර්ණිකාට අරගෙන ගියාට පස්සේ වම් කෝෂිකාවෙන් පස්සේ එයා අපි දන්නවා වම් කෝෂිකා සංකෝචනය වීම හරහා කෙලින්ම මෙන්න මේ විදිහට මේ මහා ධමනිය හරහා අපේ එක පුරාම මේ ඔක්සිජන් වලින් බහුල රුධිරය. දැන් ඔක්සිජන් කුත රුධිරය පොම්ප කරන්නේ ඒකෙන් තමයි. ඔව් එතකොට වම් කර්ණිකාවට තමයි ළමයි කුක්ෂි ශිරාව විවෘත වෙන්නේ. ඒක හරි.
කර්ණික සහ කෝෂික අතර අඩසඳ කපාටි පිටයි. නෑන ළමයි. අඩසඳ කපාට කර්ණිකයි කෝෂික අතර නෙමෙයි ළමයි පිටන්නේ. හරිද? මෙන්න මේ වයිනේ පිටන්නේ. මෙන්න මේ වයි තමයි පිටන්නේ. ඔන්න තියෙනවා ඔහොම. හරිද? ඒ කියන්නේ මෙන්න මේ කියන අපි ගත්තොත් එහෙම මේ මොනවද? ප්‍රධාන වශයෙන් හරිද? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ ඒක පිටන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ දැන් කර්ණික කෝෂික අතර පිටන්න ළමයි මෙන්න මේවා. දිතුන්ද කපාටයි පිතුන්ද කපාටයි කියන්නේ. ඒකෙන් කරන්නේ කර්ණික සහ කෝෂික අතර රුධිර ගලන එක පාලනය කරනවා. මේකෙන් මේ අඩසම කපාට ඇරෙන වැහෙන එක තමයි හරියටම අපි ගත්තොත් එහෙම මේ අරක ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ මේ මහා ධමනියේ පටන් ගන්න තැනයි කුෂී ධමනියේ පටන් ගන්න තැන තමයි මේ තැන තමයි ළමයි අඩසම කපාට තියෙන්නේ. මොකද ඒවෙන් කරන්නේ හරියටම ඒ කියන්නේ මේ ඒ කියන්නේ දැන් වම් කුෂිකාවලින් සංකෝචන වෙලා ඒකෙන් රුධිර පම්ප කරන්න එපා මහා ධමනියට. ඒ වම් එකයි මහා ධමනිය අතර පීඩන එක තමයි එතන තියෙන්නේ. හරිද? මේ ඒ අඩසම කපාටේ. හරිද? මේ මොකද පුපුසිය අඩසම කපාට තියෙන්නේ දකුණු කෝෂිකාවයි මේ පුපුසිය ධමනිය අතර. මොකද එතන දකුණු කුෂිකා පම්ප කරන රුධිරය තමයි මේ අර කුෂිකා ධමනිය හරහා මේ පෙරහැර වලට යන්නේ. හරිද? එතන තමයි කුෂි අඩසම කපාට තියෙන්නේ. අතන තමයි මහා ධමනිය අඩසම කපාට තියෙන්නේ. මොකද ඒකෙන් තමයි හරිද? මේ මහා මේ වම් කුෂිකා පම්ප කරන රුධිරේ මහා ධමනිය. හරි. එහෙනම් මේක වැරදිනේ. අඩසම කපාට තියෙන්නේ මෙතන තියෙන කර්ණික කෝෂය අතර නෑ. කර්ණික කෝෂය අතර තියෙන මොනවද ළමයි? ඒ තියෙන්නේ මේ දිතුන්දේ තිතුන්ද කපාට. ඒ දිතුන් කපාට තිතුන් කපාට. එතන දෙකක් තියෙන දිතුන් දෙක ගන්නකොට දිතුන්. AB රුධිර කණසයිද පුද්ගලයා සර්ව ප්‍රතිග්‍රාහකයා සර්ව ප්‍රතිග්‍රාහකයා තමයි. හරිද? AB රුධිර ගණනයක් තියෙන පුද්ගලයා ළමයි සර්ව ප්‍රතිග්‍රාහකුළු. ඒතර ඒක හරිද ළමයි? හරිද වැරදිද? ඔව්. ඒ කියන්නේ ඒක තමයි මේ අපි ගත්තොත් එහෙනම් සර්ව ප්‍රතිග්‍රාහක කියලා කියන්නේ ලබා හැමෝගෙම ලේ ගන්න පුළුවන්. හරි. ඒක හරි ළමයි. මොකද ඒ රුධිර දැන් AB රුධිර ගණනක කියන ළමයි එයාගේ රතු රුධිර අණු වල A B කියන මේ ප්‍රතිදේශනක තියෙනවා ළමයි. හරිද? එතකොට එයාගේ ප්ලාස්මේ එතකොට මේ තියනවා කියලා කියන්නේ ප්‍රති A මේ ප්‍රති B ප්‍රති A කියන දෙකම තියෙනවා. එතකොට එහෙම ප්‍රති B ප්‍රති A කියන දෙකම තිබ්බොත් ළමයි මොකද වෙන්නේ? ප්‍රති B ප්‍රති A කියන දෙකම තිබ්බොත් ළමයි මේ කියන්නේ සර්ව ප්‍රතිග්‍රහය කියලා කියන ළමයි ඔක්කොගෙම ලේ ගන්න පුළුවන්. හරිද? එතකොට ලේ ගන්න ළමයි අර මේ ඒ කියන්නේ අපි ගත්තොත් එimhe දැන් දෙන කෙනා ඉන්නේ. හරිද? මේ දෙන කෙනා ඉන්නේ. දෙන කෙනාගේ ගන්න කෙනා තමයි ප්‍රතිග්‍රාහකයා. ප්‍රතිග්‍රාහකයාගේ හරිද? මේ හරිද? ඒ කියන්නේ දෙන කෙනාගේ මේ කියන්නේ දෙන කෙනාගේ අර විදිහට මේවා තියෙන විදිහක් නැහැ. ඒ කියන්නේ අර කියන මේ අර ප්‍රතිදේහය තියෙන විදිහක් නෑ ළමයි. මොකද එතකොට අරවත් එක්ක එයා එතකොට මේව වෙනවනේ. ඒක ප්‍රතික්‍රියා කරාට පස්සේ ඇගේ මේ අර අපි කියනවා අපි රුධිරේ කැටි ගහනවා. ශේෂණය වෙනවා. ඒතර එහෙම වෙනවා. ඒ නිසා ඒක එතකොට එහෙම කොහොමින්ද දැන් මේ ඕ තියනවා කියලා කියන්නේ එයාගේ ප්‍රති A ප්‍රති B තියෙනවා. ඒතර ප්‍රති A ප්‍රති B තියනවා කියලා කියන්නේ එයාට ඕනි කෙනෙක්ට ඒ ප්‍රති A මේ ප්‍රති B දෙකම තියෙනවා කියලා කියන්නේ දෙන්න පුළුවන්. දැන් මෙයාට මේ A තියනවා කියන්නේ ප්‍රති B තියෙනවා B තියනවා කියන්නේ ප්‍රති A තියනවා කියලා කියන්නේ. ඒතර එයාට මේ ඕනි කෙනකින් ගන්න පුළුවන්. ඒක හරි. දමනි විත්ති පස්තස් බයින්ද්‍රි. ඕලමයි. දමනි විත්ති පස්තස්යි තමයි. මොකද පස්තස් තියෙන තමයි එයාට ඕන විදිහට මේ හැදලා මේ වෙලා මේ කියන්නේ දැන් හිතන්නකෝ දැන් රුධිරේ වැඩිපුර එද්දි දැන් රුධිරේ එනකොට ඒක ගානට ප්‍රත්‍යක්ෂ තින්නම් ළමයි ගානට සංකෝචන මේ ගන්න පුළුවන් නැත්තම් බෑන් ළම එහෙනම් එන 11ට උත්තරේ මොකද්ද ළමයි 11ට උත්තරේ අංක 2 හරි ඊළඟට අපි ගත්තොත් එහෙම 12 අපි ගත්තොත් එහෙම ගස්සන ගෙඩි අකාලේ වැටීම් වැළැක්වීම සඳහා කෘෂිකර්මාන්තයේදී බහුලව යොදා ගන්න කෘතිම වර්ධක ද්‍රව්‍ය මොකක්ද කියලා අපෙන් අහන්න බලමු ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ගස්වල පිළි අකාලේ වළක්වන්න මේ වැටෙන එක වළක්වන්න කෘෂිකර්මාන්තයේදී වැඩිපුරම බහුලව දාගන්න තමයි කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය විදියට සාමාන්‍ය අපි ගත්තොත් එහෙම අපි ගන්නේ අකාලේ වටන එක වළක්වන්න අපි සාමාන්‍යයෙන් ගන්න ළමයි මේ හරිද මේ මෙන්න මේක ඉන්ඩෝල් බියුටරික් අම්ල ඒක සාමාන්‍ය ළමයි අපිට මතක තියෙනවා ඉන්ඩෝල් බියුටරික් අම්ල කියන්නේ හරිද ඒක තමයි දැන් ඉන්ඩෝල් ඇසිඩික් අම්ල කියන එක අපි සාමාන්‍යයෙන් ගන්න නැහැ ඉන්ඩෝල් බියුටරික් අම්ල කියන එක තමයි සාමාන්‍යයෙන් ගන්නේ නැත්නම් එක ගන්නෙත් නෑ සයිඩසෝල් ගන්නෙත් නෑ. ඒක සාමාන්‍ය ළමයි පොඩ්ඩක් කරගෙන මතක තියාගන්න. කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය කියන්නේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය කියන ළමයි අපි කෘත්‍රිමව හදාගන්න ද්‍රව්‍ය දෙනවා ඒවා පාවිච්චි කරලා. يعني ඒ හදාගන්න ඒ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි මේ අපිට පුළුවන් ඒ විදිහට ගස්වල ගෙඩි අර විදිහට මේ ආකාරය නිකන් වැටෙන එක වළක්වන්න. නැත්නම් නිකන් වැටුණාට පස්සේ පළදාවක් නේ. එහෙම. ඒකට එහෙම ගන්න අපි හදාගන්න කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය තමයි ඉන්ඩෝල් බියුටරික් අම්ල.
ඒක සාමාන්‍ය මතය දෙන්න ඕනේ. අපිට හිතලා ගන්න පුළුවන් මේකුත් නෙමෙයි. උත්තරේ මොකද්ද? දෙක. හරි. ඊපස්සේ 13 ධන රසායන වර්ති චලනයකට ධන රසායනාවර්ති චලනයකට උදාහරණයක් එන්නේ මොකක්ද කියලා. හරිද? ධන රසායනාවර්ති චලනයකට. හරිද? හරිද? ධන රසායනාවර්ති චලනයකට උදාහරණ මොකක්ද කියලා අපෙන් අහනවා. හරිද? බලමු. හරි. එතකොට ළමයි ධන රසායනාවර්ති කියන්නේ අපෙන් අහන්නේ ධන රසායනාවර්ති. එතකොට දැන් අපි ගත්ත ධන රසායනාවර්ති මේ චලනයකට උදාහරණ මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. ශාක මුල් පොහොර ඇති ස්ථාන කරා වර්ධනය වීම. එහෙම නෙමෙයි. දැන් ශාක මුල් ළමයි පොහොර ඇති ස්ථාන කරා වර්ධනය වෙනවා කියන්නේ ඒ කියන්නේ පහළටනේ වර්ධනය. දැන් ධන කියලා කියන්නේ ළමයි උඩට. කියන්නේ හැම්බෙලෙන් උඩට කියලා කියන්නේ ආරෝ උඩට. මේ පොළවෙන් උඩට කියන එක. පොළවෙන් උඩටනේ. නියම. එතකොට ඒ කියන්නේ දැන් පොළවෙන් උඩ දැන් මුල් පොහොර ඇති ස්ථාන කරා වර්ධනය වෙනවා කියන්නේ ළමයි පොළවෙන් උඩට වර්ධනය වීම කියන්නේ. ඒ කියන්නේ උඩට වර්ධනය වීම කියන්නේ මේ මුල් කොහොමද? එතකොට අපි දන්නවා පහළට වර්ධනය වීමක් තමයි වෙන්නේ. ධන රසායනාවර්තිනේ. එතකොට ධන රසායනාවර්ති කියලා කියන්නේ මෙතන උඩට. ධන කියලා කියන්නේ උඩට වර්ධනය. පොළවෙන් උඩට. ඒතර එතන එහෙම එකක් වෙන්නේ නැහැ. හරිද? ශාක මුල් පොළව දෙසට වැටීම. ඒක ළමයි ධන නෙමෙයි මේක ඍණ. පොළව දෙසට වැටීම කියලා කියන්නේ ශාක මුල් පොළව දෙසටනේ වැටෙන්නේ. කියන්නේ පොළ නැතු මුල් උඩට වැටෙන්නේ නැහැ. එහෙම තියෙනවා. ඒ කියන්නේ එහෙම තියෙන අර සාමාන්‍ය සමහර මුල් જાති විතරනේ. ඒ තියෙන්නේ ඒගොල්ලන්ගේ අනුවර්තනයක් කිරියට හැඩ ගැනීමක් විතර තමයි ළමයි ඒක වෙලා තියෙන්නේ. අර ලවණ ගොඩක් වැඩි මේ පරිසරවල නේ. එහෙම. ඒ යන්න සාමාන්‍යයෙන් එහෙම නැහැ. ඒක ධන නෙමෙයි ඒක ඍණ. මොකද හැම වෙලේම මුල් පහළටනේ යන්නේ ළමයි පස්සෙන් පහළට. ඒ කියන්නේ ඍණ. ඒක වැරදි. නිදුකුම්පපත් ස්පර්ශ කර විට හැකිලිය. ඒක සාමාන්‍යයෙන් ඒක ධන රසායන වර්තියකට උදාහරණයක් තමයි. හරිද? ධන රසායන වර්ති චලනයකට උදාහරණයක් තමයි ළමයි ඒක. අපි ගත්තොත් එහෙම. හරි. අපි ගත්තොත් එහෙම මේකේ ධන රසායන වර්ති චලනයකට උදාහරණයක් ළමයි අපෙන් අහන්නේ. ඒතර අපි ගත්තොත් එහෙම මේකේ මේ සාමාන්‍ය අපි ගත්තොත් එහෙම දැන් ඒක ධන රසායන වර්ති චලනයක් නෙමෙයි ළමයි සාමාන්‍ය. අපි ගත්තොත් එහෙම දැන් නිදුකුම්පපත් ස්පර්ශ කර විට හැකිලියාම කියලා තියෙනවා ළමයි. ඒතර හැකිලිලා යන්නේ ළමයි ඒක රසායන වර්ති චලනයක් නෙමෙයි. අපි එකට කියන්නේ ස්පර්ශ කුංචනය. ස්පර්ශයෙන් හින්දා තියෙන චලනයක් නේ. ඒක ළමයි ධන රසායන වර්තිකත් එහෙම කියලා කියන්න බෑ. මේක වැරදි. වැල්දුරම් පහුර ආධාරකයක් වටායේ තියෙන. ඒ කියන්නේ වැල්දුරම් පහුර ආධාරකයක් වෙනවා කියන්නේ ධන රසායනවත්. ඒ කියන්නේ පහුර නිසා අපි කියනවා ස්පර්ශ සම්නමනය කියලා කියන්නේ. ආන්නේ ස්පර්ශය නිසානේ ඒකත් ඇති ස්පර්ශය නිසා වැල්දුරම් පහුර ආධාරකයක් හම්බුණා. මේක නිසා ස්පර්ශය නිසා යා උඩට යන්නේ. ඒ ස්පර්ශ නිසා. ශාකමූල පොළොව දෙස වැඩිම කියලා කියන්නේ තමයි ඍණ කියන එක. ඍණ රසායන. එතකොට ධන රසායනවත් කියන්නේ ශාකමූල පොහොර ඇති ස්ථාන කරා වර්ධනය වීම. එක. ඒක තමයි උත්තරලා. ඒ කියන්නේ දැන් පොහොර තියෙන ස්ථාන කරා වර්ධනය කියලා කියන්නේ දැන් පොහොර දැන් සැම්බලේ ශාකමූලින් උඩටනේ දාන්නේ. උඩට දැම්මට පස්සේ අර උඩින් ඒ අර ගන්න ඒ පොහොර වල නිසා ඒක හරහා උඩට වර්ධනය වීමක් නේ. ඒතකොට මේ පොහොර ඇති කියන්නේ දැන් පොහොර ඇති ස්ථාන කරානේ වර්ධනය වෙන්නේ මුල්. ඒ කියන්නේ මේ පැත්ත දැන් අපි ගත්තොත් මුල් පහට වර්ධනය වුණාට අර උඩ මේ පැති මුල් ටික එහෙම පුළුවන් තරම් පොර තියෙන ස්ථාන වලට වැඩිපුර මේ යන්න බලන්න. ඒක තමයි කියන්නේ. ඒක තමයි ධන රසායනවත් කියන්නේ. එහෙනම් 13 නම් උත්තරේ අංක මොකක්ද? උත්තරේ අංක 1. ඊට පස්සේ අපි යමු 14. හරි? 14 ප්‍රශ්න. පෘථිවියේ මුල්ම ජීවියා වෙන්නේ කවුද කියලා බලන්න. ඔව්. දැන් අපි ගත්තොත් එහෙමනේ අපේ පෘථිවියේ හිටපු ජීවීන් අතරින් මුලින්ම ඇතිවෙච්ච ජීවියා අපි කියලා කවුද කියලා ගත්තොත් එහෙම පෘථිවියේ මුලින්ම ඇතිවෙච්ච ජීවියා කවුද ළමයි? හරි? පෘථිවියේ මුලින්ම ඇතිවෙච්ච ජීවියා කවුද? ඔව්. මේ පෘථිවියේ මුලින්ම ඇතිවෙච්ච ජීවියා තමයි ළමයි සාමාන්‍ය අපි ගත්තොත් එහෙම මේ අපි කියන්නේ පෘථිවියේ මුල්ම ජීවියා තමයි ළමයි කවුද? එයා මේ ඒකසෛලිකයිද බහුසෛලිකයිද? ඒකසෛලික තමයි. නිර්වායුද ස්වායුද? නිර්වායුද. එයාගේ ළමයි ඒ කියන්නේ කොයි විදිහට එයා ඔක්සිජන් අරගෙන ශ්වසනය කරන්නේ. ඔක්සිජන් නැතුව තමයි ශ්වසනය කරන්නේ. මොකද මුල්ම පෘථිවියේ මුල්ම පටන් ගත්තට පස්සේ ඔක්සිජන් තිබ්බේ නැහැ. ඒ කාලේ ගියාට පස්සේ තමයි අපේ වායු ගෝලේ ඔක්සිජන් වලින් බහුල වෙන්නේ. නේද? ඔක්සිජන් වලින් බහුල. ඒ කාලේ ගියාට පස්සේ එහෙනම් නිර්වායු නෙමෙයි. එහෙනම් ස්වායුනේ ස්වායු කියලා කියන්නේ ඔක්සිජන් අනිවාර්යෙන් ඕනේ මේ ශ්වසනය කරන්න. ඒ කියන්නේ ජීවත් වෙන්න. නෑ එහෙම ඕනේ නෑ. නිර්වායු කෙනෙක් තමයි නිර්වායු ඒකසෛනික කෙනෙක් තමයි පෘථිවි මුල්ම ජීවියා. එහෙනම් උත්තරය අංක 2. ඒක මට තියෙනවා ඒක තීරියක් විදියට තියෙනවා ඔයගොල්ලන්ගේ. එහෙනම් උත්තරය අංක කියන්නේ උත්තරය අංක 2. ඊට පස්සේ අපි ගත්තොත් ඒක. හරි. හරි. අල්පාම්ලික ජලය විදුලි විච්ඡේදනයේදී ධන ඉලෙක්ට්‍රෝඩයේ අසලින් පිට වූ වායුව හරිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? ඔන්න ඔහොමයි. අල්පාම්ලික ජලය විදුලි විච්ඡේදනයේදී ධන ඉලෙක්ට්‍රෝඩය අසලින් පිටවෙච්ච වායුව එක්රැස් වෙච්ච නලයට
කුලිඟු කීරක් ඇතුළු කළ විට දීප්තිමත් දැල්ුණාලු ඒ වායුව. මෙතනින් අපිට ගන්න පුළුවන් එකම දේ තමයි මෙන්න මේක. හරිද? දීප්තිමත් දැල්ුණා කියලා කතාවක් තියෙනවා. අන්න ඒක තමයි අපිට මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන් හොඳම කාරණය. හොඳම කරුණ තමයි ළමයි. අන්න ඒ කියන්නේ දීප්තිමත් දැල්ුණා කියන එක. හරිද? දැන් එහෙම දීප්තිමත් දැල්ුණා නම් අනිවාර්යෙන් පිටවෙච්ච වායුව අපිට අඳුර ගන්න පුළුවන් ලේසිම එක තමයි ළමයි එහෙම දීප්තිමත් දැල් වෙලා තියෙන්නේ. එකම එක දෙයයි එකම එක වායුවක් කියන විතරයි ළමයි එහෙම දීප්තිමත් දැල්ුනේ මේ ඒ මොන වායුව? ඔක්සිජන්. ඔක්සිජන් තමයි. කියන්නේ ඔක්සිජන් හරියට අපි ගත්තොත් එහෙම අම්මට සිරි ඒ කියන්නේ එකපාරට ඒ කියන්නේ අපි කියනවා නිකන් අර ඉන්නේ සමහර අය ගත්තොත් එහෙම අර මේ අර ඉන්නේ කොච්චර කරත් ආයෙ මොකුත් නැහැ මේ ඇවිලෙනවා කියලා අපි කියන්නේ. ඇවිලෙනවා කියලා කොච්චර කරත් ඇවිලෙන තමයි බලන්න කියලා ඉන්නේ මිනිස්සු જાතිය. ඔක්සිජන්ත් ඒ වගේ එකක්. හරිද? කියන්නේ ඔක්සිජන් උතර ඇවිලෙන්න තමයි. ඒ කියන්නේ ගත්තොත් එහෙම අපි කියන ඔක්සිජන් වලට තව නමක් තියෙනවා දහන පෝෂක වායුව. දහන පෝෂක වායුව කියලා කියන්නේ. දහනයෙන් සහ අනිවාර්යෙන්ම ඕනි කරන වෛද්‍යර දහන පෝෂක වායු කියලා කියන්නේ ඔක්සිජන්. මොකද ඒ ඔක්සිජන් ඒ කියන්නේ අනිවාර්යෙන්ම එහෙම දීප්තිමත් දැල්ුණා කියලා කියන්නේ අනිවාර්යෙන්ම දීප්තිමත් පොප්පහටකින් එහෙම දැල්ුණා කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඒ ඔක්සිජන් වායුව විය යුතුමයි. එහෙනම් මේ වායුව අඳුර ගන්න තියෙන ප්‍රධාන ක්‍රමයක් තමයි ඒක. හරිද? හැබැයි එහෙම පුළුන් කියලා එහෙම ඇල්ලුවාට පස්සේ ඒක නිමුණා නම් පුළුන් කියලා නිමුණා කියලා කියන්නේ තේරුම ඒකේ තියෙන කාබන් ඩයොක්සයිඩ්. දැන් පත් වුණා කියලා කියන්නේ ඒක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ඔක්සිජන්. නර දහන පෝෂක වායුව. එහෙනම් උත්තරේ ගියදාන්ට ඒක. එහෙනම් පත් වුණා කියලා කියනවා නම් ඒක ලේසියෙන් අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ කියන්නේ කවුරුද? මේ ඔක්සිජන් තමයි මේ අනිවාර්යයෙන්. හරිද? ඊට පස්සේ 16 වෙනි ප්‍රශ්නේ ටිකක් දෙන්න. එකිනෙකට වෙනස් ද්‍රව වර්ග තුනක් කිලෝග්‍රෑම් 2 බැගින් වූ ස්කන්ධයන්ගේ පරිමාව පහත රූපයේ දැක්වේ. AB හා C ද්‍රවවල ඝනත්වය ආරෝහණ පිළිවෙලට නිවැරදිව දක්වා ඇති පිළිගුණ මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට ඝනත්වය කියලා කියන්නේ මොකද්ද ළමයි? ඝනත්වය කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා ඝනත්වය කියලා කියන්නේ මොකද්ද? ඝනත්වය කියන්නේ ළමයි අපි දන්නවා ස්කන්ධය බෙදීම පරිමාවනේ. නේ? ඝනත්වය කියන්නේ මොකද්ද? ස්කන්ධය බෙදීම පරිමාව. දැන් මේ හැම එකෙම ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි තමයි. අහන්නේ ආරෝහණ. ආරෝහණ කියලා කියන්නේ වැඩි වෙන පිළිවෙල. වැඩි වෙන පිළිවෙල. හරි වැඩි වෙන පිළිවෙල. එතකොට වැඩි වෙන පිළිවෙලට ඝනත්වය ඉන්නේ මොකේද? ඒතර ඝනත්වයේ අඩුම වෙන්න. ස්කන්ධයේ එකමයි නම් ඝනත්වයේ වැඩිම වෙන්න ඕනේ. පරිමාව වැඩි වෙන එකකින් ඝනත්වය අඩුම වෙන්න ඕනේ. පරිමාව අඩු වෙන එකකින් තමයි අඩුම එකකින් තමයි ඝනත්වය වැඩි වෙන්නේ. ඒතර පරිමාව අඩු කෙනා කවුද? ඝන මීටර 0.5. මෙයාගේ තමයි පරිමාව අඩු. එහෙනම් එයාගේ තමයි ඝනත්වය වැඩිම. එහෙනම් B ගේ තමයි ඝනත්වය වැඩිම. මේ උත්තර දෙකම ගන්න පුළුවන්. දෙකේම B වැඩිම. ආරෝහණ පිළිවෙලට මේ කියන්නේ වැඩි වෙන පිළිවෙලට. ඊට පස්සේ අපි ගන්න ඕනේ ඝනත්වය අඩුම කෙනා කවුද? ස්කන්ධය එකමයි. කිලෝග්‍රෑම් 2යි. එහෙනම් පරිමාව වැඩිම කෙනාගේ තමයි ඝනත්වය අඩුම වෙන්නේ. පරිමාව වැඩිම කාගේද? පරිමාව 1.5 මීටර. එයාගේ තමයි ඝනත්වය අඩුම වෙන්නේ. නේ? ඒක තේරෙන්නද? දැන් ඝනත්වය අඩුම වෙන්නේ C. එහෙනම් කෙලින්ම කොහොමද උත්තරේ දෙන්න කියලා ගන්න පුළුවන්. හැබැයි මේකත් එක්ක එහෙනම් ඊට මැද ඝනත්වයක් තියෙනවනේ ඝන මීටරයේ කෙනාගේ. ඒ කියන්නේ එයාගේ ඝනත්වයේ C ට වඩා වැඩි. හැබැයි B ට වඩා අඩු. හරිද? එහෙමයි මේ. හරි. මොකද ඝනත්වය කියලා කියන්නේ ළමයි ස්කන්ධය පිටින් පරිමාවයි. ස්කන්ධයේ මේ ද්‍රව තුනේම වෙනස් ද්‍රව තුනක් වුණාට මේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි. එහෙනම් ඒක තේරුම නියත ස්කන්ධය. එකම ස්කන්ධය. එහෙනම් මේගොල්ලෝ ඝනත්වය වෙනස් වෙන එකම හේතුව ඒගොල්ලන්ගේ පරිමාව. පරිමාව වැඩිම කෙනාගේ ඝනත්වය අඩුයි. අඩුම කෙනාගේ ඝනත්වය මොකද ඉන්නේ වැඩි වෙනවා. කියන්නේ දැන් මේ යටනේ යට තියෙන එකයි වැඩි වෙද්දි මෙයාප අඩු වෙනවා. යට ඉන්න එක අඩු වෙද්දි මෙන්න මෙයා මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඊට මැද කෙනාගේ මැද. හරි. එහෙනම් වැඩි වෙන පිළිවෙලට නේ ආරෝහණ පිළිවෙලට. එන ආරෝහණ පිළිවෙලට එන්නේ උත්තරේ C A B. උත්තරේ අංක 2. ඒවා හරිම ලේසි ළමයි. හරිද? කෙලින්ම උත්තරේ නේවා හරිම ලේසි. ඒවා අච්චර ගහන දෙයක් නෙමෙයි. මේ 16ට වෙන්නේ උත්තරේ එන අංක කීයද? හරිද? මේ ඊට පස්සේ අපි යමු 17 වෙනි ප්‍රශ්නේ. හරි 17 වෙනි ප්‍රශ්නේ අපි ගත්තා. 17 වෙනි ප්‍රශ්නේ ගත්තා. හරි. ද්‍රවයක ඝනත්වය පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. ද්‍රවයක ඝනත්වය ද්‍රව වර්ගය මත නදාපවතී. ඒ වල කියනවා. B වල තියෙනවා ද්‍රව ගයක ඝනත්වය ද්‍රව ස්කන්ධය මත නදාපවතී කියලා. හරිද? දැන් අපෙන් අහනවා මේකේ මොකද්ද හරි එක කියලා. හරිද? මේ ඔව්. ඒ කියන්නේ මෙහෙමයි ළමයි. හරිද? මේ ද්‍රවයක ඝනත්වය කියන කාරණාවෙන් අපි ගත්තොත් එහෙම ළමයි සාමාන්‍ය ද්‍රවයක ඝනත්වය කියන එක සාමාන්‍ය වෙනස් වෙන්නේ අත්ව ගත්තොත් එහෙම මේ ද්‍රවයේ ස්කන්ධය කියන කාරණාව මත වෙන්නේ. හරි දැන් නිකන් මෙහෙම හිතන්නකෝ ළමයි. දැන් මොන මෙතන වතුර ටිකක් තියෙනවා. දැන් මෙන්න මේ තබාජනක පොල් තෙල් ටිකක් තියෙනවා. තව එකක තියෙනවා භූමි තෙල් ටිකක්. දෙකේම අපි තමු ස්කන්ධය එකයි.
මේක කිලෝග්‍රෑම් එකයි මේක කිලෝග්‍රෑම් එකයි මේක කිලෝග්‍රෑම් එකයි. නැත්නම් මිලිලීටර් අපි හිතමු මිලිලීටර් 500 මීටර් 500 මීටර් 500. හරිද? එහෙම කියලා හිතමු බලන්න. හරිද? හැබැයි අපි දන්නවා ජලයට වඩා පොල් තෙල් වල ගාස්තේ සාමාන්‍ය මොකද වෙන්නේ? අඩුයි. එතකොට දැන් තුනේම ස්කන්ධයත් සමානයි නම් එකකට දැන් මේ දෙකේ තුනේම ඝනත්වය සමානයි. ඇයි මේ ජලයට වඩා පොල් තෙල් ඝනත්වය අඩුයි? ඒකට හේතුව තමයි ලාන්නේ ද්‍රවයේ වර්ගය යනවා වෙනස්. ද්‍රවයේ වර්ගය යනවා වෙනස්. සාමාන්‍ය ජලයට වඩා පොල් තෙල් ඝනත්වය මොකද ඉන්නේ? අපි දන්නවා අඩුයි. ජලයට වඩා පොල් තෙල් ඝනත්වය අඩුයි. හරිද? ජලයට වඩා පොල් තෙල් ඝනත්වය අඩුයි. ඒතර ළමයි ජලයට වඩා පොල් තෙල් ඝනත්වය අඩු නිසා තමයි ළමයි ඒතර අර විදිහට ඔය දෙක එකට දැම්මොත් එහෙම අර එහෙම මේ කියන්නේ මේ දෙක වෙන් වෙන්නේ. වෙනම කලාප දෙකකට වෙන් වෙන්නේ අර කුඩ යන්නේ පහළ යන්නේ. හරිද? ඒකයි. හරිද? ඒකයි. එතකොට ඒ කියන්නේ පැහැදිලිවම අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ ද්‍රව වර්ගයේ මත ඝනත්වය වෙනස් වෙනවා කියන්නේ ඒකයි. නැතු ස්කන්ධයේ මේ තුනේම ඒක වෙනස් වුණත් කොහොම වුණත් එහෙම ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. දෙකේම සමාන වෙන ඝනත්වය සමාන වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව ළමයි ද්‍රව වර්ගයේ මත. ද්‍රවයක ඝනත්වය කියන වෙනස්. තේරුණා? එහෙනම් ද්‍රවයේ වෙනස් වෙදී ඝනත්වය වෙනස්. භූමි තෙල තුනම වෙනම ඝනත්වයක්. පසදී වල තව ඝනත්වයක්. පසදී වල ගත්තොත් ඝනත්වයේ මාර විදියට වැඩි වෙනවා. හරිද? එහෙම ඒක. ඊට පස්සේ තව ඝනත්වයක්. එහෙම. ඒතර මේ විදියට මේ ද්‍රවවල ගත්තොත් එහෙම ඝනත්වය මොකද? ඝනත්වයේ ඒ වර්ගයෙන් වර්ගයට ඒක වෙනස් වෙනවා. එහෙනම් ඒකට උත්තරේ මොකක්ද දෙන්නේ? එතකොට වර්ගයේ මතවදා බවට විතරයි. එහෙනම් ඒ විතරයි සත්‍ය නම් උත්තරේ අංක 1 දිය යුතුයි. හරි. 1 වෙන්න ඕනේ. හරි 1 විතර. හරි. ඊට පස්සේ 18 මේ ප්‍රශ්නේ විතරක් තියෙනවා. මේ ශ්‍රී ලංකාවට ආවේනික සත්‍යෙක් නොවන්නේ කවුද කියලා. ශ්‍රී ලංකාවට ආවේනික සත්‍යෙක් නොවන්නේ කවුද කියලා අපෙන් අහන්න තමයි. හරි. කවුද එනම් ශ්‍රී ලංකාවට ආවේනික සත්‍යය නෙමෙයි මෙතන. ශ්‍රී ලංකාවට ආවේනික සත්‍යෙක් නොවෙන්නේ කවුද කියලා අපෙන් අහන්න. හරි. ඔව්. හරි බලමු. ශ්‍රී ලංකාවට ආවේනික සත්‍යෙක් නොවන්නේ. ඔව්. දැන් අපි ගත්තොත් එහෙම මේ ශ්‍රී ලංකාවට විතරක් උතන ආවේනික ගාතවයි ළමයි අපි ගත්තොත් එහෙම දැන් ශ්‍රී ලංකාවට ආවේනික නැති සතානේ අහන්නේ. උත්තරය තමයි ළමයි මේ අලියා. ඒකට හේතුව තමයි ළමයි දැන් අපි ගත්තොත් එහෙම දැන් අලිය කිව්වම දැන් ඔයා හිතන්න පුළුවන් ලංකාවේ විතර අලිය නෑ ළමයි. ලංකාවේ විතරක් නෙමෙයි ළමයි අලිය ඉන්නේ. ඔක ලැබෙන්නේ අප්‍රිකාවේ වෙනම අලි జాතියක් ඉන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වෙනම මේ අප්‍රිකානු විශේෂ කියන තව අලි జాතියක් ඉන්නවා. උන්ගේ අර කන්නේම ටිකක් ලොකුයි. කල් කන් ටිකක් දිගයි ලොකුයි මහතින් පරලින් වැඩි. එහෙම જાතියක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආසියානු හිම ආසියානු විශේෂය අප්‍රිකානු විශේෂය කියලා දෙක වෙනස් වර්ග දෙකක් ඉන්නවා අලිය කියන්නේ. ඒත්ලා ඒ ශ්‍රී ලංකාව විතරක් ආවෙන්නේ කියන්නේ. හැබැයි ශ්‍රී ලංකාව විතරක් ආවෙන්නේ කියන්නේ ළමයි. කවුද? මෙන්න කියන බලි කුකුලයි. එහි බිල්ලයි පලාපොන. කියන්නේ මේගොල්ලෝ ලංකාවේ විතරයි ළමයි ඉන්නේ. මේගොල්ලෝ ලංකාවේ විතරයි ළමයි ඉන්නේ. මේගොල්ලෝ වෙන රටවල නෑ. හරිද? බලි කුකුල ගත්තොත් ලංකාවේ ජාතික සත්ත්වය කියලා ඉන්නේ බලි කුකුල. හරිද? මේ ජාතික පක්ෂිය කියලා ඉන්නේ. ඒක ඇහි බිල්ලත් ඒ වගේ පක්ෂිය මේ ලංකාවේ විතරයි ආවෙන්නේ පලාපොන ගන්න ඒ විතරයි. හරිද? මේ වෙන කොහෙවත් නෑ. يعني මේ වෙන කොහෙවත් ඒ සත්තු නෑ. ලංකාවේ විතරයි ආවෙන්නේ. ඒගොල්ලෝ ශ්‍රී ලංකාවේ විතරක් ආවෙනික සත්තු කියලා අපි හඳුන්වනවා. හැබැයි ලංකාවේ නැත්තේ අලිය. මොකද ඒගොල්ලෝ අප්‍රිකන් පිග්ස් එකක් ඉන්නවා. දැකලා තියෙන්නේ. දැනගන්න. හරි 19. ඒවල ඒසියන් කෙලින්. ඒවල දැනගත්තොත් කෙලින් අහන්න. ජෛව විවිධත්වය සඳහා අවම බලපෑමක් ඇති කරන ක්‍රියාවලිය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. ජෛව විවිධත්වය සඳහා අවම බලපෑමක් ඇති කරන ක්‍රියාවලිය. ඒතර ආක්‍රමණික ජීව විශේෂ ස්ථාපනය කිරීම. හරිද? ඒක කොහොමද? හරිද? අවම බලපෑමක් නෙපෙන් අහන්නේ. හරිද? එතකොට මේ හරිද? මේ ආත්ම ජීව ස්ථාපනය කියන පරිසර සම්පත් වල අධික භාවිතය කාබනික ගොවිතැන් කිරීම පොසිල් ඉන්ධන දහනය අධික වීම. මේකෙන් මොකක්ද අහනවා? අවම බලපෑමක් ඇති කරන ක්‍රියාවලිය. ඉතින් ළමයි දැන් අපි ගත්තොත් එහෙම දැන් ආක්‍රමණික ජීව විශේෂ ස්ථාපනය වුණොත් එහෙනම් මොකද වෙන්නේ ළමයි? ආක්‍රමණික ජීව විශේෂ ස්ථාපනය වුණොත් එහෙම වෙන්නේ දැන් ඔය ඉන්නේ අපි ගත්තොත් ජපාන් ජපර ගගාගෙන එක එක ජාතියක ඉන්න ළමයි. හරිද? ඒගොල්ලන්ගේ වෙන්න ළමයි එහෙම ඒගොල්ලෝ අර ආක්‍රමණික ජීවිත පාවිච්චි කරොත් එහෙම එතකොට අර සාමාන්‍ය පරිසරයේ සමතුලිතතාවකවත් ගන්න ජීවිය අන්තිමට නැතිලා යනවා. ඒගොල්ලෝ ඉන්න ගානක් අඩු වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒතර ඒක හොඳ දෙයක් නෙමෙයි. හරිද? ජෛවිකත්වයේ කෙලින්ම හානියක් ජෛවිකත්වයේ. හරි පරිසරයේ බැලන්ස් එක නැතිලා යනවා. පරිසර සම්පත් වල අධික භාවිතය. කියලා මේ අධික වැඩිපුර පාවිච්චි කරොත් මේ අන්තිමේට මොකද වෙන්නේ? එහෙම නොත් සම්පූර්ණ පරිසර සමතුලිතතාව විදිහට යනවා නේද? වැඩිපුර පාවිච්චි කරන්නේ. ඊට පස්සේ පොසිලින් දවල දහනේ අධික වීම. නෑනලා පොසිලින් දහනේ අධික වුණොත් මොකද වෙන්නේ? වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් EMS වගේ මේ අහිත රසායන ද්‍රව්‍ය පරිසරයට පිට වෙනවා. ඒ මොකද එහෙම හරි ප්‍රශ්නයක් නෙමෙයි. එකක් හොඳ නැහැ. එහෙම ඊපස්සේ අන්තිමේදී වායු දූෂණය වගේ දේවල් වෙලා ගෝලී උෂ්ණත්වය වැඩි වීම වගේ දේවල් හිතනවා. හැබැයි කාබනික ගොවිතැන් කරොත් එහෙම අවුලක් නැහැ. මොකද ඒකෙදි රසායනික ඒවට වඩා කාබනික ද්‍රව්‍ය පාවිච්චි කරන ඒකෙන් තමයි පාන්නේ
ජෛවිකත්වයට අඩුව බලපෑමක් ඇති කරනවා. එහෙනම් අඩුම බලපෑමක් ඇති කරන කෙනා හැල්ලම. එහෙනම් උත්තරේ කියපන්න. උත්තරේ අංක 3. තමයි ඊගාට 20 වෙනි ප්‍රශ්නේ බලමු. 20 වෙනි ප්‍රශ්නේ 20 වෙනි ප්‍රශ්නේ තියෙනවා ළමයි ආහාර සුරක්ෂිතතාවය හා ආහාර නාස්තිය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගය නොවන්නේ කියලා තමයි අහන්නේ. එතකොට ආහාර සුරක්ෂිතතාවයට ආහාර නාස්තියයි අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගය නොවන්නේ කියලා. හරිද? එතකොට පළවෙනි එක තමයි විද්‍යානුකූලව අස්වැන්න නෙලීම. දෙවෙනි එක කියනවා භෝගය අස්වැන්න ක්‍රමානුකූලව අසුලා තිබීම. තුන්වෙනි එක තියෙනවා අතිරික්ත අස්වැන්න පරිරක්ෂණය කිරීම. හතරවෙනි එක තියෙනවා ආහාර පරිභෝජනයේ සීමා කිරීම. හරිද? එතකොට අපෙන් අහන්නේ ආහාර සුරක්ෂිතතාවය කියන ළමයි දැන් අපිට තියෙන ආහාර තියෙනවා ළමයි. ඒ තියෙන ආහාර හරියට මේ අපිට තියෙන ආහාර ළමයි අපි ඉදිරි පරම්පරාවට සුරක්ෂිත කරගන්න. දැන් ළමයි හිතන්නකෝ දැන් ආහාර තියෙනවා කියලා ඒවා ඕනෙටා පාවිච්චි කරලා අනිත් පරම්පරාවට පාවිච්චි කරන්න බැරි විදිහට තත්ත්වයකට පත් කරන්න එහෙම යන්න ඕනේ නැහැ. පරිස්සම්. මේක තමයි ආහාර සුරක්ෂිතතාවය කියන්නේ. හරිද? ආහාර නාස්තිය අවම කිරීම කියලා කියන්නේ ඒතර ආහාර ඕනෙට වඩා මේව කරන්න යන්න ඕනේ නැහැ. ආහාර නාස්ති වෙන එක පුළුවන් තරම් අඩු කරන්න. හරි ඒක තමයි කරන්න ඕනේ. හරිද? ඒක අඩු කරන්න. හරි. ඒක තමයි කරන්න ඕනේ ළමයි. එතකොට ඒ විදිහ අපි ගත්තොත් එimhe ආහාර සුරක්ෂිතතාව සඳහා හා ආහාර නාස්තිය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් නොවන්නේ කියලා තමයි ළමයි අපෙන් අහන්නේ. ඒතර නොවන්නේ මොකද කියලා අපි ගත්තොත් එහෙම. ඒතර එහෙම ගන්න මේ ගත හැකි ක්‍රියාමාර්ග නොවන්නේ ළමයි අපෙන් අහන්නේ. ඒතර මේ ඒක අවම කරන්න ගන්න බැරි. ඒ කියන්නේ මේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් නොවන්නේ කියලා අපෙන් අහන්නේ. පළවෙනි එක තමයි විද්‍යානුකූලව අස්වැන්න නෙලීම. ඒක ළමයි අපිට ආහාර සුරක්ෂිතතාව තියාගන්න අපිට සාමාන්‍ය පාවිච්චි කරන්න පුළුවන් එකක්. දෙවෙනි එක තමයි භෝග අස්වැන්න ක්‍රමානුකූලව අසුරා තැබීම. ඒකත් ඒ විදිහට. ඊගාට අතිරික්ත අස්වැන්න පරිරක්ෂණය කිරීම. ඒ කියන්නේ වැඩිපුර තියෙන අස්වැන්න ඊගාට කල් තියා ගන්නවා. ඉදිරි පරම්පරේ. හරිද? ඉස්සරහට කල් තියා. ඒකත් පුළුවන්. හැබැයි එහෙමයි කියලා ආහාර පරිභෝජන සීමා කරා කියලා ඒතර කන්න නැති විදිය කියලා හරිනවද වැඩි? නෑ නේද? එහෙනම් මේක තමයි උත්තරේ. ඒක ලේසි. ඒකට 20 වෙනි ප්‍රශ්නේ උත්තරේ දෙන්නේ අංක 4. අංක 4. හරි. ඒතකොට ළමයි එන්නේ මේ විදිහට. හරිද? එන්නේ මේ විදිහට ළමයි. ඒතර අපේ MCQ ඔයගලගේ මේ MCQ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මේ විදිහට අවසන් වෙනවා ළමයි. එතකොට ඒකේ හැටියට අපි ගත්තාම මේකේ එතකොට අපි MCQ ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා ළමයි. ඒත් අපිට දැන් ඊගාවට කතා කරන්න තියෙන ළමයි ඒකම රචනා ප්‍රශ්න පත්‍රයට අපි සාකච්ඡා කරමු.